හරි එහෙනම් අපි පටන් ගමු. so thank you හැමෝටම join වුණාට මේ free session එකට. ඉතින් අපි අද මේ zero to data engineering specialization මේකදී අපි කතා කරන්න යන්නේ ඇත්තටම කොහොමද zero ඉඳන් ඒ කියන්නේ absolute beginner level එකේ ඉඳන් data engineering පැත්තෙන් master කරන්න කියලා. ඒකේ තියෙන tool stack එක ඊට පස්සේ system design capabilities ඊට පස්සේ overall cloud technologies මේ ඔක්කොමත් එක්ක. ඉතින් මෙතනදී අපි ඉස්සරහට ගියොත් මුලින්ම මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම්. මම ඉසුරු අලගියවන්න. So මම තමා සූක්‍රුව එකේ lead instructor and the founder. ඉතින් මගේ background එක කිව්වොත් technical background එක මම දැනට work කරනවා Veracity group එකේ head of AI විදිහට. ඊට අමතරව මගේ educational background එක ගත්තොත් මම graduate from University of Moratuwa electronics and telecommunication engineering ඊට අමතරව මම pursue කරනවා masters program එකක් MSc in Big Data Analytics IIT Robert Gordon University. ඉතින් මම මේ අපේ බූට් කැම්ප් එකේ එහෙම නැත්නම් අපේ මේ ස්පෙෂලායිසේෂන් එකේ තියෙන මේ ඩීටේල්ස් ගැන කතා කරන්න කලින් මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නම් මේ සූක්‍රු කියන්නේ මොකක්ද කියලා. එතකොට සූක්‍රු කියන්නේ ඇත්තටම මට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මම ඉගෙන ගනිද්දී. මොකද මම ඉගෙන ගත්තේ ගොඩක් Coursera ඊට පස්සේ උදේම මේ වගේ වෙබ්සයිට්ස් වලින් ඊට පස්සේ YouTube එකෙන්. එතකොට මේ වගේ වෙබ්සයිට්ස් ඒ වගේ දේවල් වලින් ඉගෙන ගත්තී මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් තමයි මේ හැම එකෙම කවර් කරන්නේ තියරි බේසික්ස් විතරයි. එතකොට මේ එකකින්වත් හරියට මට අවශ්‍ය hands on okay industry DevOps space ඊට පස්සේ deployment cover කරන hands on මේ එකකින්වත් cover වෙන්නේ නැහැ. ඉතින් හැමතිස්සෙම මම කරන්නේ මේ course එකකට හෝ නැත්නම් මේ module එකකට ගිහිල්ලා මම මේකේ basics ඉගෙන ගන්නවා. එහෙම කරගෙන හැම එකම notebooks වල code කරලා එනවා. හැ මට තේරුණා තව ටිකක් ඉස්සරහට යද්දී ඉන්ඩස්ට්‍රි එකට එද්දී ඇත්තටම මේක මෙහෙම කරන්න බෑ කියලා. මොකද අපි මේ කතා කරන notebooks වල තියෙන codes ඇත්තටම 100ට එකක් දෙකක්වත් use වෙන්නේ නැහැ ඇත්ත AI systems වල. so මේ decision එකත් එක්ක මම හිතුවා කොහොමද මේ මම දන්න machine learning data science එක්ක system design එකතු කරන්න කියලා. එහෙම කළා මම ගොඩක් articles කියවුවා, books read කරා. මේ දේවල් වලින් තමයි මම මේ knowledge එක ගත්තේ. so ලංකාවේ අපි AI කමියුනිටි එක ගත්තොත් ඒ කමියුනිටි එක ෆලෝ කරන්නේ නැතිම පැත්තක් තමයි මේක. ඒගොල්ලෝ ගොඩක් ෆලෝ කරන්නේ මේ buzzwords. AI හෝ machine learning systems වල මේ අපි කතා කරන models ගැන ෆලෝ කරන හැබැයි මේ models ඇත්තටම reliable deploy කරන්නේ කොහොමද maintain කරන්නේ කොහොමද මේ systems මේ දේවල් ගැන කතා කරනවා වඩි. so මම ওই දේවල් ගැන අන්තිම අවුරුදු 4 5 hands on ඉගෙන ගනිද්දි මට හිතුණා මගේ passion එක teaching. මගේ passion එක teaching. so මගේ මේ ටෙක්නිකල් ස්කිල්ස් වලට sorry මගේ මේ ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එකට අමතරව මම SLIT එකේ කාලයක් ලෙක්චරින් කරා මැෂින් ලර්නින්. so මේ දේවල් එක්ක මම බිල්ඩ් කරගත්ත කොන්ෆිඩන්ස් එකත් එක්ක මට හිතෙච්ච දේ තමයි මේ මගේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක සහ මම ඉගෙනගත්ත දේවල් එක මම කාපු ඒ කට්ටත් එක්ක so I want to transform everything into one platform. so ඒකත් එක්ක තමයි මම සූක්‍රු පටන් ගත්තේ 2025 ජුලයි වල. ඉතින් ඒකෙන් පස්සේ ඇත්තට මම බූට් කැම්ප්ස් කීපයක් රිලීස් කරා. so overall සූක්‍රු එකේ මොටිව් එක තමයි මේ ලංකාව අපි කතා කරන buzzwords එහෙම නැත්නම් මේ model focus එහෙම නැත්නම් basic ගොඩක් focus කරව boot camps නැතුව ඇත්තටම deployment focused outcome focused boot camps කරන එක. එතකොට මේකෙදි අපි කරන හැම එකම අපි මගේ notebooks වලින් නවත්තන්නේ නැහැ. අපි මේ හැම එකම deploy කරලා cloud වල deploy කරලා මේ කොහොමද මේ systems monitor කරන්නේ trace කරන්නේ මේ හැමදේම ඉගෙන ගන්නවා. ඒකයි මේ boot camps අතරම end to end විදිහට මම represent කරන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් තව ඉස්සරහට ගියොත් දැනට අපි මේකෙදි cover කරලා තියෙනවා boot camps තුනක්. පළවෙනි එක foundation of ML. එතකොට මේ foundation of ML කියන්නේ ඇත්තටම beginner friendly එකක්. ඒතර ඔයාලට machine learning කිසිම knowledge එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේකෙදි මේ machine learning algorithms වල තියෙන math part එක ඇත්තටම especially අපි ගත්තොත් supervised learning unsupervised learning මේ වගේ systems ගත්තොත් දැන් simply ඔයාලා අහලා තියෙනවා linear regression වගේ basic machine learning models මේවා දුවන්නේ gradient descent ඒවයි concepts වල. ඒතකොට මේවල මේ තියෙන derivatives කොහොමද ඒවා ඇත්තටම වැඩ කරන්නේ? back propagation ඇත්තටම එන්නේ deep learning වල but overall කොහොමද gradient descent basics apply කරන්නේ? ඊට පස්සේ logistic regression ඊට පස්සේ මේ වගේ මේ කොහොමද මේ systems ඇත්තටම වැඩ කරන්නේ?
ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා කොහොමද මේ decision tree වගේ systems වැඩ කරන්නේ? ඊට පස්සේ මේ ensemble models කියන්නේ මොනවද? මේ random forest වගේ models, ඊට පස්සේ bagging boosting. එතකොට මේ වගේ දේවල් maths එක cover කරනවා මේ first boot camp එකේ foundation of machine learning. ඔර ඒකෙදි ඇත්තටම ගොඩක් maths part එක cover වෙනවා. ඔර maths part එක cover කරගන්න ඕන නම් මේ machine learning models වල තියෙන ඔයාට ඒකට join වෙන්න පුළුවන්. ඊට අමතරව දෙවෙනි එක තමයි building production ready measuring systems. එතකොට මේක ඇත්තටම ටිකක් intermediate advanced boot camp එකක්. මේකෙදි ගොඩක් target කරන්නේ ඇත්තටම model development part එක නෙමෙයි. ඇත්තටම මේ models අපි data ටික අරගෙන data වලට EDA එහෙම නැත්නම් exploratory data analysis මේ වගේ analysis එකක් කරලා data තේරුම් අරගෙන ඊට පස්සේ data ටික model කරලා ඊට පස්සේ model එක train කරලා ඊට පස්සේ කොහොමද මේ වගේ data models අපි ML flow දාලා trace කරන්නේ ඊට පස්සේ කොහොමද මේ වගේ data pipelines so input data pipelines කොහොමද PySpark. එතකොට මේ දැන් ඇත්තටම අපි මේ කතා කරන්න යන boot camps එකත් එක data engineering boot camp එකත් එක මේ හැම එකම සම්බන්ධයි. මොකද මේ දෙවෙනි boot camp එකෙන් ඒ කියන්නේ building production ready boot camp building production ready ML systems boot camp එකෙත් අපි මේ PySpark වගේ concepts කතා කරනවා. Airflow Kafka වගේ ඒවා කතා කරනවා. හැබැයි ඒවල අපි කතා කරේ ඇත්තටම data pipeline එකේ part එකක් විතරයි full data pipeline focus කරේ නෑ. අපි target එක උනේ overall data model deployment මේ හැම එකම cover කරන එක. එතකොට අපි models develop කරලා AWS එකට deploy කරා. ඒ විතරක් නෙමෙයි Kafka වගේ tools පාවිච්චි කරලා streaming pipelines batch pipelines වගේ ඒවා ලිව්වා scale එකකට අතරම වැඩ කරන්න. එතකොට ඒකේදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන් කොහොමද ඇත්තම machine learning system එකක් end to end වැඩ කරන්න කියලා. ඊට පස්සේ තුන්වෙනි boot camp එක මේක ඇත්තටම ongoing එකක්. තව සති දෙකකින් ඉවරයි. AI Engineer Essentials. එතකොට මේකෙදී ඇත්තටම 15 weeks. ඇත්තටම 16 weeks boot camp එකක්. මේකෙදී අපි කතා කරනවා කොහොමද basics of prompt engineering ඉඳන් ඊට පස්සේ LLM fine tuning rack systems ඊට පස්සේ agentic design patterns ඊට පස්සේ agent ලගේ memory වැඩ කරන්නේ කොහොමද ඒ කියන්නේ agentic memory systems ඊට පස්සේ model traceability workflow traceability වගේ දේවල් ඊට පස්සේ MCP servers agentic graph rack voice platforms ඔය වගේ ගොඩාක් concepts modules 12ක් දක්වා කතා කරනවා. එතකොට ඒකෙදී LangGraph වගේ LangGraph LangChain වගේ ගොඩක් advanced frameworks බව කතා කරනවා සහ අපි ඒ විතරක් නෙමෙයි ගොඩක් දේවල් අපි from the scratch implement කරනවා සහ අපි LangGraph වගේ frameworks උඩත් අපි අපේ multi agent system develop කරලා deploy කරනවා. ඉතින් මේ boot camps තුන දැන්ට almost තුන්වෙනි එක complete වෙන්න යන්නේ. ඒතර මේ boot camps තුන දැන්ට තියෙනවා. හැබැයි දැන් මේ introduce කරන්න යන්නේ ඇත්තරම අපේ data engineering boot camp එක. boot camp එකකටත් වඩා ඇත්තට මේක specialization එකක්. එතකොට මම මේක කතා කරන්න කලින් මේ boot camp එක ගැන මම මේ කියලා ඉන්න හදන දේ තමයි අපි කතා කරා machine learning ගැන අපි කතා කරා AI ගැන. හැබැයි මේ හැම system එකක් දුවන්නම data වල. මේ මම එහෙම කියන්නේ. ඔයාලා හිතලා බලුවොත් ඔය AI system, chat systems, workflow systems ඔය ඕන එක. ඊට පස්සේ machine learning systems. අපි දන්න ඕන machine learning system එක. ඒ කියන්නේ churn analysis, fraud detection මේ හැම සිස්ටම් එකක්ම ඇත්තටම වැඩ කරන්නේ අපේ data handle කරන success rate එක මත. උදාහරණයක් විදිහට හිතන්න මෙහෙම සිනාරියෝ එකක්. එතකොට ඔයාගේ එන data load එක ඔයාට handle කරන්න බැයි නම් කියන්නේ ඔයාට එන input traffic එක ඔයාගේ model එකට ඔයාගේ system එකට එන input traffic එක ඔයාට handle කරන්න බැයි නම් හරියට ඔයාගේ model එක එහෙම නැත්නම් ඔයාගේ හිතන්නකෝ chat system එකක් හෝ කියන්නේ AI system එකක් හෝ නැත්නම් machine learning system එකක් කියලා. ඒ system එක කොච්චර successful විදිහට predict කරා, forecast කරා. ඕකේ? predictive outcome එකක් දුන්නා. ඔයාගෙන data inflow එක ඔයාට manage කරන්න බැයි නම් හරියට ඔයාගේ system එක successful නැහැ. මොකද ඔයාගේ දෙන ලෝඩ් එකට හරියන්න ඔයාට අඩු latency එකකින් ඔයාට perform කරන්න බෑ. එතකොට අපි කොච්චර හොඳට මේ අපේ MVPs build කරලා අපි prove කරන්න හැදුවත් අපේ systems වැඩ කරනවා කියලා end of the day 95% especially Gen AI pilots fail වෙනවා. ඇයි ඒ fail වෙන්නේ? ඒ fail වෙන හේතුව තමයි අපි scalability කියන එක focus කරන්නේ නැතුව ඇත්තටම මේ systems try කරන එක. ඒ කියන්නේ අපි try කරන MVP එක ටග් ගාලා pipe code කරලා හරි මේක ලස්සනට outputs එනවා. හැබැයි අපි කවදාවත් හිතන්නේ මේක users 1000කට, ලක්ෂයකට, මිලියනයකට scale කරද්දී මේ data handle කරන්නේ කොහොමද? මේක ස්ට්‍රීමින් පයිප්ලයින්ස් කොහොමද වැඩ කරන්නේ? ඒව ගැන හිතන්නේ නැහැ. ඒව ගැන හිතන්නේ පස්සේ මේ ඔක්කොමත් කරලා ඉන්වෙස්ටර්ස් එක්ක කතා කරලා මේ ඔක්කොම සෝට් අවුට් කරගත්තට පස්සේ. හැබැයි එතකොට පරක්කු වැඩි. ඔයා ගොඩක් impossible promises ඔයාලගේ කමියුනිටි එකට වෙලා ඉවරයි. So ඒ වගේ දේවල් මිටිගේට් කරගන්න තමයි අතන මේ data
මේ ලෝඩ් ටෙස්ටිං වගේ දේවල් අපි කරන්නේ. ඉතින් මෙන්න මෙතනදී data engineering කියන එක ඇත්තටම මේ ඕනම සිස්ටම් එකකට 80%කට වඩා දායකත්වයක් දෙනවා. ඉතින් මේ ඕනම සිස්ටම් එකක 80% හෝ ඊට වැඩියෙන් මම කියනවා සක්සස් රේට් එකකට බලපාන්නේ කොච්චර data වල data වගේ data pipelines නැත්නම් data modeling part එකේ කොච්චර accuracy එකක් තියෙනවද කියන එකත් එක්ක. Google chat system එකක් ඒවා machine learning system එකක් ඒවා ඒකේ වෙනස තියෙන්නේ එන data වල type එක විතරයි. එකක text එන්න පුළුවන් අනිත් එකේ එන්න පුළුවන් database එකේ data ඒ වගේ ඒ කොහොමවත් එන load එක handle කරන්න බැයි නම් ඔය system එකකට වැඩක් නැහැ. ඉතින් ඔය අපි කතා කරන ඕනම AI system එකක් OML system එකක් ඇත්තටම රඳා පවතින්නේ ඒ business model එකක් විතර රඳා පවතින්නේ ඔයගේ data system එක. ඔයගේ data layer එක කොච්චර හොඳට perform කරනවද කියන එක මත. ඔව්. ඉතින් ඒක ගොඩක් වැදගත් මේ මෝටිව් එක මට මේ මෝටිව් එක ගේන්න මේක කරන්න ඇත්තටම මේක ගොඩක් වැදගත් මොකද ඕවරෝ මේ අවුට්ලයින් එකේදී අපි කොච්චර මැෂින් ලර්නින් ඒ ගැන කතා කරත් වැඩක් නැහැ. ඩේටා එන්ජිනියරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුව. ඉතින් මම මේකට ඉන්ස්ට්‍රක්ටර්ස්ලා හොයද්දි ඕකේ එතකොට මට තිබ්බ ලොකුම දෙයක් තමයි මගේ ලෙවල් එකටම අවුට්කම් එකක් දෙන්න පුළුවන් කෙනෙක් හොයන එක. ඉතින් ඩේටා එන්ජිනියරින් කියන්නේ ගොඩක් ලංකාවේ ඇතුලේ ප්‍රොෆෙෂනල්ස් හොයන්න පුළුවන් හරිම අමාරු ෆීල්ඩ් එකක්. ප්‍රොෆෙෂනල්ස්ලා අතේ ඇඟිලි ගන්නට ඉන්නේ හරියට මේ ෆීල්ඩ් එක මාස්ටර් කරමු. AI මැෂින් ලර්නින් වගේම මම කියනවා සහ ඊටත් වඩා ඩේටා එන්ජිනියරින් වලට ඔයාලා ප්‍රැක්ටිෂනර් කෙනෙක් හොයාගත්තී. ඒ කියන්නේ ඔයාගේ ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් හොයාගද්දී අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි යාගේ hands on skills. ඒ කියන්නේ එයා මේ එදිනෙදා මේ දේවල් එක වැඩ කරනවාද කියන එක. මොකද එහෙම නැතුව නිකන් PPTs ටිකක් cover කරන්න නෙමෙයි මේ boot camps වලට ඔයාලා join වෙන්නේ. ඒක ඔයාලත් දන්නවා මමත් දන්නවා. ඉතින් මෙතනදී මේ hands on skills කියන එක ගොඩාක් වැදගත් join වෙන ඉන්ස්ට්‍රක්ටර් එකේ. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ දුලංග ජයරත්න මේ දුලංග ජයරත්න. So දුලංගව මම දන්නේ ඇත්තරම මගේ one of my ex colleagues මම ADL එක වැඩ කරන කාලේ ඉඳන්. So on top of that ඉතින් ඒ දුලංගගේ දැන් work experience එක ගත්තොත් දුලංග පික්මී කියන ඔයාලා හැමෝම දන්නේ පික්මී එකේ associate tech leader නැත්නම් ATL කෙනෙක් විදිහට වැඩ කරනවා. ඊට අමතරව දුලංගගේ educational background එක ගත්තොත් PhD in IT University of Moratuwa ඒ වගේම මම කරපු master's degree එකම දුරන් කම්ප්ලීට් කරලා තියෙනවා MSc in Big Data Analytics Robert Gordon University. ඉතින් දුලංග මෙතනින් පස්සේ අරන් ඇයි මේ අපි මේ බූට් කැම්ප් එක ස්පෙෂලායිසේෂන් එක එකක් නැතුව බූට් කැම්ප්ස් කිහිපයකට කරන්නේ මේ කඩලා කරන්නේ මේ එකින් එක මේකේ කතා කරන ටොපික්ස් මොනවද ඒවා වැදගත්කම් මොනවද සහ මේ එකකට එකක් කොහොමද කනෙක්ට් වෙන්නේ මේ හැමදේම ගැන දුලංග ඔයාලත් එක්ක බෙදාගනි. So දුලංග over to you. thank you විසර් හැමෝම හැමෝටම අයිබෝන් කියලා පිළිගන්න අපේ ඉන්ට්‍රඩක්ෂන් ෂන් එකට ජොයින් වුනාට මෙතන ඉඳං සෝරි හරි මෙතන ඉදං මං එක්ස්පලේන් කරගෙන යන්නම් ඇයි අපි මේ කෝස් එක තෝරගත්තේ මොකක්ද අපේ ගෝල් එක ඔගොල්ලොන්ට අපි මොකක්ද අපේ කෝස් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ කියන ටික අපි එක්ස්පලේන් කරන්න ඉසුරු මං හිතන්නේ හොඳටම ඒ ටික තේරුම් කරලා දුන්නා ඔයගොල්ලන්ට මම ඩේටා ඉන්ජිනියර් කෙනෙක් විදිහට ඕගොල්ලන්ට තව ටිකක් එක්ස්පලේන් කරන්නම් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක සෝ හැමෝම දැන් ප්‍රශ්නයක් එතන කවුද මේ ඩේටා ඉන්ජිනියර් කියන්නේ කියන එක ගැන අයිඩියා එකකුත් නැතුව ඇති ගොඩක් අයට සමහර වෙලාවට ඉසුරු කිව්වා විදිහටම දැන් අපේ සිස්ටම් එකක් ගත්තාම සිස්ටම් එක කියලා මම අදහස් කරන්නේ මේ ඩිජිටල් සිස්ටම් එකක් මොකක් දුලංග හරි sorry interrupt කරනවට මම හිතන්නේ දෙක එක share වෙලා නැහැ. ෂවල නැද්ද browser එකක් share වෙලා තියෙන sorry. තාම ෂෙයා වෙලා නැද්ද දැන් හරි. දැන් පේනවා. දැම්මම මේක ප්‍රසන්ට් මෝඩ් එකට දැම්මොත් අයින් වෙනවද
දැන් පේනවා. හරි. දැන් දැන් හරි. පේනවනේ. හරි හරි all good. හරි. ආ. සොරි. හරි. මං කියන්න ඇදුවේ දැන් අපි සිස්ටම් එකක් කියලා ගත්තොත් මොක් හරි අපේ ඩිජිටල් අවශ්‍යතාවයට උදාහරණයකට ගත්තොත් මම වැඩ කරන තැන පික්මී කියන්නේ සිස්ටම් එක. ඊට පස්සේ ඕගොල්ලෝ මූවිස් බලන Netflix, YouTube, ඊට පස්සේ Uber, ආයේ මොන හරි AliExpress ඔය හැම එකක්ම සිස්ටම් එක. එතකොට යූසර් කෙනෙක් ඉන්ටරැක්ට් වෙලා වෙබ් එකකින් හෝ මොබයිල් ඇප්ලිකේෂන් එකකින් මොකක් හරි යාගේ වැඩක් කරගන්නවා නම් එයාගේ ප්‍රශ්නයක් විසඳ ගන්න පාවිච්චි කරන හැම ඇප් එකක්ම සිස්ටම් එකක් සහ ඒ හැම ඉන්ටරැක්ෂන් එකකින්ම ඩේටා ටිකක් ජෙනරේට් වෙනවා. උදාහරණයකට ඔයගොල්ලෝ මූවි එකක් බැලුවොත් ඒ මූවි එක ජෙනරේට් වෙනවා. ඔයගොල්ලෝ මොකක් හරි මොබයිල් ඩිවයිස් එක ඩේටා පැකේජ් එකක් හරි කෝල් පැකේජ් එකක් හරි මොකක් හරි ඇක්ටිව් කරනවා නම් ඒත් ඔයාට අදාළව ඩේටා ටිකක් ජෙනරේට් වෙනවා. ওই ජෙනරේට් වෙන ඩේටා මැනේජ්මන්ට් එක පැත්තෙන් ගත්තොත් මැනේජ්මන්ට් එක කියන්නේ මම අදහස් කරන්නේ බිස්නස් ඩිසිෂන් ගන්න. උදාහරණයකට ගත්තොත් අපි හිතමු බිස්නස් එකට තීරණයක් ගන්න ඕන ලබන මාසේ වැඩිපුර විකිනෙන්නේ මොන වගේ ප්‍රොඩක්ට් එකක්ද. නැත්නම් අපි මොන වගේ කෝල් පැකේජස් වල කොස්ට් එක මොන විදිහටද හදන්න ඕන. නැත්නම් අපි මූවීස් මොන වගේ මූවීස්ද ඉස්සරහට හදන්න ඕන. ඔය වගේ ඩිසිෂන් ගන්න මැනේජ්මන්ට් එක පැත්තෙන් ඕන වෙනවා. ඒ වගේම ඕගොල්ලොන්ට අපේ එන්ඩ් යූසර්ට ආයෙත් තව යූසර් එක්ස්පීරියන්ස් වැඩි කරන. උදාහරණයකට මූවීස් රෙකමෙන්ඩේෂන් එකක්, වීඩියෝ රෙකමෙන්ඩේෂන් එකක්, සින්දුවක් රෙකමෙන්ඩේෂන් කරන එක. ඊට අමතරව ඕගොල්ලොන්ට තියෙන මොන හරි උදාහරණයකට ගත්තොත් රෙකමෙන්ඩේෂන් වලට අමතර උදාහරණයකට ගත්තොත් මොන හරි ඕගොල්ලොන්ගේ ඉන්සයිට්ස් ටික ඕගොල්ලෝ ගිය මාසේ කොච්චර වීඩියෝස් බැලුවද, ඕගොල්ලොන්ගේ කෝල් හිස්ටරි එක මොන වගේද, ඕගොල්ලෝ ඩේටා පැකේජස් කොහොමද යූස් කරේ, ඔය වගේ රිපෝටිං ඔය වගේ දේවල් ටික ඕගොල්ලොන්ට දෙන්න ඩේටා ඕන වෙනවා. එතකොට අපි සිස්ටම් එක ඉන්ටරැක්ට් වෙලා අපේ හැදෙන ඩේටා වලින් ඔය වගේ අවුට්කම් එකක් දෙන වැඩේ කරලා දෙන. ඒ කියන්නේ ඔය දෙක ජොයින් කරන තැන රෝල් එක තමයි ඩේටා ඉන්ජිනියර්ස්ලා. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් සිස්ටම් එකක තියෙන ඩේටා ටික මොකක් හරි ඩිසිෂන් බිස්නස් ඩිසිෂන් එකක් මේක් කරන්න, එහෙම නැත්නම් අපිට ඕන කරන මොකක් හරි මැෂින් ලර්නින් මොඩල් එකක් වගේ දෙයක් ට්‍රේන් කරගන්න ඕන විදිහට ප්‍රිපෙයාර් කරන ලෙවල් එකට ඩේටා ටික හදලා දෙන එක තමයි ඩේටා ඉන්ජිනියර්ගේ ජොබ් එක වෙන්නේ. එතකොට මේ ජොබ් එකේදී ඩේටා ඉන්ජිනියර් කෙනෙක් විදිහට දැනගෙන ඉන්න ඕන ඒරියාස් ගොඩක් ප්‍රමාණයක් තියෙනවා. ඒක සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් රෝල් එකේදී සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල් වගේම මැෂින් ලර්නින් ඉන්ජිනියර් කෙනෙක් දැනගෙන ඉන්න ඕන දේවල් වගේම ඩේටා ඉන්ජිනියර් කෙනෙක්ටත් ඒ වගේම ඒරියා එකක් තියෙනවා කවර් කරගන්න ඕන වෙන. එතකොට අපි මේ කෝස් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ඒරියාස් ටික බිගිනර් ලෙවල් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එකට වෙනකම්ම ඕගොල්ලොන්ට කියලා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව. එක්සාම්පල් රියල් වර්ල්ඩ් එක්සාම්පල් එක. සෝ මම පේ කෝස් එක අපි රියල් වර්ල්ඩ් එක්සාම්පල් එක තමයි අපි කිව්වා වගේම මේවා කරන්න. එතකොට අපේ බූට් කැම්ප් එකේ දැන් ඕගොල්ලොන්ට ඉන්ට්‍රොඩක්ෂන් එකත් මම අපේ කෝස් තුනේ ඉන්ට්‍රොඩක්ෂන් එක කියලා දෙන්න අපි රියල් වර්ල්ඩ් එක්සාම්පල් එකක්ම පාවිච්චි කරා. එතකොට මං හිතනවා ඕගොල්ලොන්ට තේරෙයි අපි කෝස් තුනක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ කොහොමද අපේ වැඩේ වෙන්නේ කියන එක. ඕගොල්ලෝ එක්සාම්පල් එකට හිතන්ඩ අපි පොඩි ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න යනවා සූමාට් කියලා. එතකොට මේක යාළුවෝ කීප දෙනෙක් එකතු වෙලා ඕගොල්ලෝ ගාවත් දැනටත් ඇති කරපු ස්ටාර්ට්අප් එහෙම ඇති. ඒ වගේ පොඩි එකක්. එතකොට මේක නිකන් ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. එක්සාම්පල් එකට අපි ගමු AliExpress හරි Daraz වගේ ප්ලැට්ෆෝම් එකක්. හැබැයි මේක කොළඹ ඒරියා එක වගේ තමයි ફોකස් වෙලා තියෙන්නේ. දැන් එතකොට අපි එක්සාම්පල් එකෙන් දවසකට ඕඩර්ස් 50ක් 60ක් වගේ වෙන්න කියලා යූසර් බේස් එකත් යූසර්ස්ලා 100ක් වගේ ඉන්නවනම් එතකොට මේ වගේ යූසර් බේස් එක අපිට අර කලින් කතා කරපු ඉන්සයිට්ස් ටික ගන්න ලොකු ඩේටා ප්‍රමාණයක් ඕන වෙන්නේ නැහැ. එතකොට මොබයිල් ඇප් එකක් තියෙනවනම් වෙබ් සයිට් එකක් තියෙනවා. ඕක through යූසර් කෙනෙක් ලොගින් වෙලා රෙජිස්ටර් වෙලා යා මොන හරි ඕඩර්ස් ටිකක් ගත්තාම අපිට ඉන්න යූසර්ස්ලා ප්‍රමාණය ඒ යූසර් කෙනෙක්ගේ ඕඩර්ස් ප්‍රමාණය බැලුවාම ඊටාම කුඩා ඩේටා ප්‍රමාණයක් තමයි ජෙනරේට් වෙන්නේ. ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් නැහැ. අපිට ඔය පොඩි පොඩි රිපෝට්ස් ටිකක් උදාහරණයකට ගත්තොත්
කොළඹ දිස්ත්‍රික්කේ මොකක් හරි ඒරියා එකක වැඩිපුර විකිනෙන්නේ මොන වගේ දෙයක්ද? අපි අපේ platform එකේ විකුණන්න පුළුවන් මොන වගේ දේවල්ද වගේ insights ටිකක් බලාගන්න simple CSV file ටිකක් manage කරගෙන අපිට මේක පෙන්න ගන්න පුළුවන්. හරි. එතකොට දැන් අපේ මේ තියෙන platform එක ටික ටික දියුණු වෙනවා. ඒ කියන්නේ අපි මේ අපේ platform එකේ features හදලා අපි දැන් මේක ලංකාවටම ඩිලිව කරන්න පුළුවන් කේට කරන්න පුළුවන් platform එකක් level එකට ගෙනාවහම දැන් අපි හිතමු දැන් අපේට දවසකට orders සාමාන්‍යයෙන් 50,000 user base එකත් 20-30,000ක් වගේ ඉන්නවා. එතකොට දැන් ප්‍රශ්නේ තමයි දැන් අපේ සිස්ටම් එකේ අපිට මේ කලින් ජෙනරේට් කරගත්ත රිපෝර්ට්ස් ටික ඒ විදිහටම ආයෙ ඕන වෙනවා. හැබැයි දැන් ප්‍රශ්නේ තමයි අපේ අපේ සිස්ටම් එක හැදුවේ ඇනලිටික්ස් බේස් කරගෙන නෙමෙයිනේ. අපේ ෆ්‍රන්ට් එන්ඩ් එකක් බැක් එන්ඩ් එකක් ඔය ටික තියෙන්නේ අපේ යූසර්ට යූසර් ජර්නි එක. ඒ කියන්නේ යූසර් ප්ලැට්ෆෝම් එකට එනවා යූසර්ට අපේ ජර්නි එක බ්‍රේක් යූසර් ඕඩර් එකක් දානවනේ ඒ ජර්නි එක බ්‍රේක් වෙන්නේ නැතුව ඒ වැඩේ කරගන්න. ඒ කියන්නේ අපේ සිස්ටම් එක ස්මූත්ලි රන් වෙන්න ඕන අපේ ඩේටාබේස් සහ බැක් එන්ඩ් ඇතුලේ. එතකොට ඔය ඩේටාබේස් එකකට දැන් අපි SQL query දාලා තව මොනහරි රිපෝර්ට්ස් ටිකක් ජෙනරේට් කරන්න ඔය ඩේටාබේස් එකට තවත් වර්ක්ලෝඩ් එකක් දුන්නාම අපේ ඩේටාබේස් එකේ performance ටික අඩු වෙනවා. ඒ කියන්නේ එයාගේ CPU usage යනවා RAM එක යනවා අපේ queries හින්දා. එතකොට ප්‍රශ්නේ තමයි එතකොට අපේ ප්‍රොඩක්ට් එකේ performance ටික user experience එක අඩු වෙනවා. එතකොට users-ලාට මේක පේන්නේ යූසර්ස්ලා හිතන්නේ අපේ සිස්ටම් එක මේ සූමාට් එක වැඩ කරන්නේ නැහැ. සූමාට් එකේ ඕඩර්ස් ක්‍රියේට් වෙන්න වෙලා යනවා. ওই වගේ ප්‍රශ්න ටිකක් යූසර්ට එනවා. එතකොට අපි දැනගන්න ඕනි අපිට මේ වගේ ඇනලිසිස් එකක් කරනවා නම් දැන් අපේ මේ ග්‍රෝ වෙලා තියෙන platform එක අපේ ජෙනරේට් වෙන data ප්‍රමාණෙත් එක්ක තවදුරටත් අපි අපේ MySQL ඩේටාබේස් එකක් එක්ක හෝ අපේ බැක්එන්ඩ් එකත් එක්ක තවදුරටත් අපේ රිපෝර්ට්ස් ජෙනරේට් කරලා ඒව බේස් කරගෙන මොඩල් එකක් හදනවා කියන එක අපේ සිස්ටම් එක සිස්ටම් එකේ performance down කරන්න අපිම හේතුවක් වෙනවා කියන එක අපිට තේරෙන්න ඕනි. එතකොට මේ වෙලාවේදී තමයි අපි අපේ පළවෙනි කෝස් එකේ අපි ඕගොල්ලොන්ට පිච් කරන්න අපි ඕගොල්ලොන්ට කියලා දෙන්න හදන්නේ යන්නේ පළවෙනි කෝස් එකෙන් අපිට ඩේටා වෙයාහවුස් එකක් ඕන වෙන්නේ. ඇයි අපි ඩේටා වෙයාහවුස් එක ඩිසයින් කරන්නේ කොහොමද? අපි ඩේටා වෙයාහවුස් එක ඩිසයින් කරද්දී අපි කන්සිඩර් කරන්න ඕන තියරිස් මොනවාද? ඩේටා වෙයාහවුස් එකකින් පස්සේ ඩේටා ලේක් එකක් කියන්නේ මොකද්ද? ඩේටා ලේක් හවුස් එකක් කියන්නේ කොහොමද? මොකද්ද? ඊට පස්සේ අපේ ඕකේ තියෙන ආකිටෙක්චර්ස් වෙයාහවුස් එකේ ආකිටෙක්චර්ස් මොනවාද? ඊට පස්සේ අපේ ඩේටා ස්කීමාස් වල ආකිටෙක්චර්ස් මොනවාද? ඔය ටික ගැන අපි කතා කරනවා අපේ පළවෙනි කෝස් එකේ. එතකොට මේකේ ඔය OLTP OLAP කියලා කියන්නේ ඔය ට්‍රාන්සැක්ෂනල් ලේයර් එක සහ ඇනලිටික්ස් ලේයර් එක කියලා මම කතා කරපු එක. ඔය ෆැක්ට් ඇන්ඩ් ඩයිමෙන්ෂන් ටේබල්ස් කියලා කතා කරන්නේ අපේ වෙයාහවුස් එකේ අපේ ස්කීමාස් කොහොමද තියෙන්නේ කියන එක. ETL ELT කියන්නේ extraction transformation load extraction load transformation. එතනදී අපි කතා කරන්නේ අපේ ට්‍රාන්සැක්ෂනල් ලේයර් එකෙන් දැන් ඇනලිටික්ස් ලේයර් එකට data move කරන්නේ කොහොමද කියන එක. ඔතන මෙඩෙලියන් ආකිටෙක්චර් කියලා පෙන්වලා තියෙන්නේ අපේ වෙයාහවුස් එකේ ආකිටෙක්චර් එකේ තියෙන ලෙවල්ස් මොනවද කියන. මෙතන මේ සබ් ටොපික්ස් විදියට පෙන්වලා තිබ්බට අපි මීට වඩා ගොඩක් දේවල් කතා කරනවා. මොකද සතිය 8ක් ඇතුළත මේ හැම කන්සෙප්ට් එකක්ම පටන් ගත්තන ඉඳන් ඩීප් ලෙවල් එකටම ඕගොල්ලොන්ට කියලා දීලා ඕගොල්ලොන්ට හැම එකම hands on experience real world dataත් එක්ක අපි කොහොමද වෙයාහවුස් එකක් ඩිසයින් කරන්න කියන තැන ඕගොල්ලොන්ටම ඕගොල්ලොන්ගේම ඩේටා වෙයාහවුස් එකක් හදාගන්න පුළුවන් විදිහේ කෝස් එකක් තමයි අපි පළවෙනි කෝස් එකේදී ප්ලෑන් කරලා තියෙන්නේ. ඒක තමයි අපේ පළවෙනි කෝස් එකේ ටාගට් එක. එතකොට මේකේ ඩේටා වෙයාහවුසින් අපි මේ ටික තමයි අපි ෆෝකස් කරලා තියෙන්නේ. ඒක තමයි අපේ බූට් කැම්ප් එකේ අපේ ෆස්ට් බූට් කැම්ප් එකේ ඕඩර් එක සහ විදිය. එතකොට අපේ මේක ඉසුරු කිව්වා වගේම මේක zero to data engineer zero to data engineer specialization වෙන පාත් එකක්. මේකේ ඕගොල්ලොන්ට අපි SQL කියලා දීලාමයි පටන් ගන්නෙ. ඕගොල්ලොන්ට ඇත්තරම
ඔගොල්ලොන්ගේ උනන්දුව ආසාාව තියෙනවනම් ඒක විතර ඇත්තරම ඕන ගොල්ලොන්ට පොඩ ප්‍රෝග්‍රමිං ස්කිල්ල ගත් තියෙනවනම් ඒක හොඳටම ඇති අපි කෝස්ස එක කරන ගමන් අපේ කෝස්සගේ ඒටිකත් එක් අපි ප්‍රෝග්‍රමින් පැත්තත් ඔගුල්ලොන්ට ඔන්න ඒකටත් අපි සපෝට් එක දෙන්න ඇටලිස්ට් සාමාන්‍ය ෆෝලූපයක් වගේ පයිතන් වලින් ගහගන්න පුළුවන්න එහෙම ගහගෙන පොඩි කෝඩ් කැල්ලක් ගහගන්න පුළුවන්න ඒ හොඳටම ඇති අපේ පළවෙනි කෝස්ස එකට ජොයින්ඩෙන්ට ඊට පස්සේ අපි ඇයි තව සෙකන් කෝසයක් ඉන්ට්‍රඩියස් කරලා තියෙන්නේ කියලා ඔගොල්ලොන්ට කියන්න දැන් අපි සූමාට් එක දැන් අපි ඔල්ටකෙන් ට්‍රන්සක්ෂන් ලේගත් තියෙනවා ඇන්ලිටික්ස් ලේගත් තියෙනවා අපේ පොඩි ව්‍යහවස්ස එකත් තියෙනවා දැම් ප්‍රශ්නයක් නැහැ ස්මූත්ලි අපේ ප්‍රොසෙස්ස එක යනවා කස්ටමස්ල ටයි ලෝඩස් දාන්න පුල ඩිලිව කරන වැඩිත් දැන් අපේ පලටෆෝර්ම් එකට ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා එතකොට ඩිලිවරි වැඩිත්තෙනවා ඊට අමතරව ගොල්ලොන්ගේ ලොකේෂන් ට්‍රක් කරන ඔය වගේ වැඩ ටිකත් එක්ක අපේ ටික ස්මූත් අපේ පලටෆෝර්ම් එක ප්‍රොසෙස එක ස්මූත්ලි වෙනවා හැබැයි දැම් ප්‍රශ්නය දැම් මේක තවදුරටත් ජනප්‍රිය වෙලා තියෙන දැන් සූමාට් එක නිකන් ලංකාවටම ඩරාස් ඉක්මන් දරස් වගේ ලෙවල් එකට අපේ සූමාට් එක ඇවිල්ල තියෙන්නේ දැන් අපිට තවත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපේ දැන් හදපු ව්‍යහවුස් එකේ ඩේට ප්‍රොසෙස් කරගන්ඩ අපේ තියෙන ETL පයිප්ලයින් සෝ අපි කියලා තියෙන ස්ක්‍රිප්ට් අපිට ව්‍යහවුස් එක හරි ව්‍යහවුස් එක ඔල්රෙඩි දැන් කිසිම ප්‍රශ්නයක් නැතුව තියෙනවා හැබැයි අපිට ප්‍රශ්න වෙලා දෙන අපි ට්‍රාන්සැක්ෂන් ලේ එකේ ඉඳන් ඇනලිටික්ස් ලේ එකට ඩේටා ටික ගේන ප්‍රොසෙස් එක දැන් තව දුරටත් ස්කේල් කරන්න වෙලා තියෙන්නේ ඒ කියන්නේ මේ මිතන්ඩ කලින් හිටපු ස්ටේට් එකේදී අපිට පැය භාගයක් වගේ ඇතුළත ව්‍යහවුස් එකේ ඩේටා ටික ඔක්කොම හදාගන්න පුළුවන්. අර අපි කතා කරපු ස්කීමාස් වලට ආකිටෙක්චර් එකට ව්‍යහවුස් එකේ ඩේටා ටික හදාගන්න පුළුවන්. දැන් මේක වෛරල් වෙලා දැන් ජෙනරේට් වෙන ඩේටා ප්‍රමාණෙත් සෑහෙන වැඩි ඇක්ටිව් යූසර්ස්ලා 10 මිලියන් ප්ලස් වගේ තියෙනවා. සෑහෙන ඉවෙන්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. දැන් කලින් රිපෝට් එකම ජෙනරේට් කරන්න ට්‍රාන්සැක්ෂන් ලේ එකේ ඉඳන් දැන් යන කාලය ඒකට යන රිසෝස් ප්‍රමාණය සෑහෙන වැඩි කියන්නේ කලින් පැයෙන් වුණානම් දැන් පැය 3-4ක් යනවා. එතකොට බිස්නස් එකට ඩිසිෂන් එකක් මේක් කරන්න සෑහෙන වෙලාවක් යනවා. ඒගොල්ලන්ට රිපෝට්ස් නැහැ. මොඩල් එකක් ඇක්චුවල් ඩේටා රියල් ඩේටාත් එක්ක ට්‍රේන් කරගන්න විදිහක් නැහැ. ඩේටා පරක්කුයි. ඔහොම ප්‍රශ්න ගොඩක් එනවා. ඊට අමතරව බිස්නස් එකෙන් තව අලුත් ෆීචර්ස් ඉල්ලනවා. රෙකමෙන්ඩේෂන් දෙන්න. ඊට පස්සේ තව මොනහරි මේගොල්ලොන්ගේ උදාහරණකට ඩිලිවරි සිස්ටම් එකක් ඩිලිවරි එකක් තියෙනවනේ අපි ඕඩර්ස් එක ඕඩර් එකක් විතරක් යවන්න නැතුව පූල් කරලා මල්ටිපල් ඕඩර්ස් යවන විදිහට මොඩල් හදන්න ඒ වගේ දේවල් බිස්නස් එකනොත් ඉල්ලනවා. දැන් ඒ වගේ දේවල් අපිට කේට කරන්න විදිහක් නැහැ. අපේ වෙයාහවුස් එකේ ඩේටා ප්‍රොසෙස් කරන පාර්ට් එකේ අපි සෑහෙන දුරට හිර වෙලා ඉන්නේ. අපිට සෑහෙන කාලයක් යනවා ඩේටා ටික හදාගන්න. ඔන්න ඔය ප්‍රශ්නෙට සොලියුෂන් එක දෙන්න තමයි අපි සෙකන්ඩ් කෝස් එකක් ඉන්ට්‍රඩියස් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි කතා කරගන්නවා ඩිස්ට්‍රිබියුට් ප්‍රොසෙසින් කියන එක ගැන. ඒ කියන්නේ කම්පියුටේෂන් එක ඩේටා මූව් නොකර කම්පියුටේෂන් එක මූව් කරලා කොහොමද ලොකු ඩේටා සෙට් එකක් අපි ප්‍රොසෙස් කරගන්නේ. ඊට පස්සේ අපේ වෙයාහවුස් එකට කොහොමද රියල් ටයිම් ඩේටා ටික අපි දාගන්නේ. ඊට පස්සේ අපේ පයිප්ලයින් ටික ඔටෝමේට් කරලා CI/CD ඉන්ටිග්‍රේට් කරගන්නේ කොහොමද? මොකද දැන් පයිප්ලයින් එකක් හදන්නත් කාලයක් යනවා. ඒ කාලෙත් අපි අඩු කරගන්න ඕන. ඊට පස්සේ අපි මේ හදාගත්ත මේ තියෙන වෙයාහවුස් එක සහ ට්‍රාන්සැක්ෂනල් එකේ තියෙන ස්මූත් ප්‍රොසෙස් එක තියාගෙන මේ ටික ඔක්කොම ඇචව් කරගන්ඩ අපි බලන්න ඕන. ඊට පස්සේ අපිට මොනාද තියෙන ටෙක්නොලජීස් අපි මොනමන ටෙක්නොලජීස් වලට දෙයන්නේ. එතකොට අපි මේ ටෙක්නොලජීස් උදාහරණයකට කිව්වොත් අපිට රියල් ටයිම් ඩේටා ප්‍රොසෙස් කරන්න පුළුවන් ඔප්ෂන්ස් කීපයක් තියෙනවා. එතකොට ඕගොල්ලොන්ට හැකියාවක් තියෙන්න ඕනි ටූල් එකක් තෝරගන්න. අපි ස්පාක් තෝරගන්නවද එහෙම නැත්නම් රියල් ටයිම් ඩේටා කරන්න පුළුවන් තව ෆ්ලින්ක් තියෙනවනේ i5 තියෙන ඔහොම ටූල්ස් ගොඩක් තියෙනවා. අපි එතකොට ඕගොල්ලන්ට ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න කොහොමද? අපි මොන ටූල් එකද තීරණය කරන්න කියන නොලෙජ් එක දෙනවා. ඊට පස්සේ අපි ඩේට කොලිටිය එක තියාගන්න කොහොමද? ඒකට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් මොනවාද? ඔය DBT වගේ අපි මෙන්ෂන් කරලා දෙන්නේ. ඒ පැත්තත් අපි ඕගොල්ලන්ට දෙනවා මේ සෙකන්ඩ් කෝස් එක ඩේටා ප්‍රොසෙසින් එක. ඊට පස්සේ
ඕගොල්ලෝ මොකක් හරි ටූල් එකක් ස්පෙસિෆිකලි තෝරගන්න ඕනේ. ඒ ටූල් එක තෝරගන්නේ කොහොමද? ඒකට ඕගොල්ලෝ මොන මොන ක්‍රයිටීරියාද කන්සිඩර් කරන්න ඕනේ. ඊට පස්සේ ඒවා මේන්ටේන් කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා සෙකන්ඩ් කෝස් එකේ. එතකොට මෙතනදී තමයි අපි කතා කරන්නේ පයිප්ලයින් එකක් ආකිටෙක්චර් කරගන්නේ කොහොමද? මේකට තියෙන ඩිසයින් පැටර්න්ස් මොනවාද? ස්පාර්ක් වල අපි ස්පෙෂලි කතා කරගන්නවා ස්පාර්ක් කියන්නේ මොකද්ද? ස්පාර්ක් කෝ පයිස්පාර්ක් මේක කොහොමද ඔප්ටිමයිස් කරන්නේ? ස්පාර්ක් ඔප්ටිමයිසේෂන් එක කරන්නේ කොහොමද? ස්පාර්ක් ඔයගොල්ලෝ නිකන් සර්ච් කරලා බලන්න ස්පාර්ක් වල නිකම් බලන්න පුළුවන් ස්පාර්ක් වල තියෙන කැල්කියුලේෂන් එක කරගන්න හරි විදියට ඩේටා ටික ප්‍රොසෙස් කරනවා. අපි ඔයගොල්ලන්ට ඩ්‍රයිව් එක කියන්නේ මොකද්ද? එක්සිකියුටර් එක කියන්නේ මොකද්ද? ඒ වගේ මෙමරි හැන්ඩල් කරගන්නේ කොහොමද? අපි එක්සිකියුටර්ස් කොච්චර පාවිච්චි කරනවද? ඒ වගේ ස්පාර්ක් ජොබ් එකක් ඔප්ටිමයිස් කරන්න කොහොමද කියන එක කතා කරනවා. ඊට පස්සේ Kafka වලදී පාර්ටිෂනින් වල විදිය ඊට පස්සේ ස්ටේට්ෆුල් ස්ටේට්ලස් ඔය වගේ දේවල් ටික ඊට පස්සේ අපි ඩැග්ගයක් ලියන්නේ කොහොමද? ඇයි අපි එයාෆ්ලෝ තෝරගත්තේ? ඊට පස්සේ ඕගොල්ලන්ට එයාෆ්ලෝ නැත්තම් අපි වෙන ටූල්ස් සහ ඒවා කම්පෙයාර් කරගන්නේ කොහොමද? ඇයි අපි මොකක් හරි ETL ටූල් එකකට යන්න ඕනේ? ඒ වගේ දේවල් ටික සහ ඊට අමතරව ඔය චේන්ජ් ඩේටා කැප්චර් ඊට පස්සේ ඩේටා ක්වොලිටි කරගන්නේ කොහොමද? ඔය ටික අපි කතා කරන බූට් කැම්ප් 2 එකේදී. ඒක තමයි අපේ බූට් කැම්ප් 2 එකේ මේ ගෝල් එක වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට බූට් කැම්ප් 2 කරන්න නම් බූට් කැම්ප් 1 එකේ වෙයාහවුස් කියන කන්සෙප්ට් එක සහ වෙයාහවුස් එකක් කියන්නේ මොකක්ද කියන එක දැනගෙන ඉන්න ඕනේ. මොකද අපි මෙතනදී කරන්නේ අපි ගාව ට්‍රාන්සැක්ෂනල් ඩේටා ටිකක් තියෙනවා, වෙයාහවුස් එකක් තියෙනවා. අපේ ඔය අතර කනෙක්ෂන් එක දැන් ස්කේල් නෑ. අපි හදන්නේ අපේ තියෙන ටික ස්කේල් කරගෙන ඩිස්ට්‍රිබියුටඩ් කම්පියුටේෂන් එකකට තියෙන ෆ්‍රේම්වර්ක් එකට Hadoop Hive ඒ වගේ දේවලුත් අපි කතා කරන අනිවාර්යයෙන්ම ඒවා ඒ වගේ ඒ ටෙක්නොලොජි ඉවොලූෂන් වෙච්ච විදිය ඒ ටිකත් එක්කම කොහොමද යන්නේ කියන එක කතා කරනවා. එතකොට ඔයගොල්ලන්ට බූට් කැම්ප් 1 එකේ අයිඩියා එක අනිවාර්යයෙන්ම මෙතනදී ඕනේ වෙනවා. ඒක තමයි අපි බූට් කැම්ප් 2 වලදී බලාපොරොත්තු වෙන්නේ. සෝ ඊට පස්සේ අපි හිතමු දැන් අපි ලංකාව සූමාට් එක ලංකාව කවර් කරලා ඉවරයි. දැන් අපි මේක වර්ල්ඩ් වයිඩ් යන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ හිතන්න අපේ සූමාට් එක දැන් හරියටම Amazon එහෙම නැත්නම් AliExpress eBay වගේ ලෙවල් එකකට ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් ලෝකල් විතරක් නෙමෙයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකට ඕඩර්ස් යවනවා. ඒ වගේම ගෙන්න ගන්නවා. එතකොට ලොකු ස්කේල් එක තියෙන්නේ. දැන් අපිට ප්‍රශ්නයක් වෙනවා අපි එක කන්ට්‍රීස් ගත්තාම මේ කන්ට්‍රීස් ඉන්නේ එක ටයිම් සෝන් වල. එතකොට ලංකාවේ තියෙන දිස්ත්‍රික් ලෙවල් එක කියන්නේ ලංකාවේ තියෙන දිස්ත්‍රික්ක පළාත් ඊට පස්සේ ওই ප්‍රාදේශික ඔය වගේ එක හයිරාකි එකකට ලංකාව තිබ්බට අනිත් රටවල් එහෙම නැහැ. දැන් ඉන්දියාව වගේ ගත්තොත් ඒ වගේ එක ප්‍රාන්ත. ඒ ප්‍රාන්තවල තියෙන එක ලැන්ග්වේජස්. එතකොට අපේ සිස්ටම් එකේ කේට කරන්න එකම දේ ලෝකෙ වටා එකම දේ වුණාට ඩේටා තියෙන්නේ එක විදිහට. එතකොට මෙතන මල්ටි රීජන් මල්ටි ටෙනන්ට් වයිස් තමයි අපේ ඩේටා තියෙන්නේ. එතකොට අපිට අයිඩියා එකක් තියෙන්න ඕන මේ සිස්ටම් එක මේ දැනට ලෝකල් දුවන ඩේටා ඉංජිනියර් කෙනෙක් විදිහට මේ තියෙන අපේ ලංකාවේ ප්‍රොසෙස් වෙච්ච ප්‍රොසෙසින් එකම කොහොමද ලෝකෙටම දෙන විදියට ඩේටා වෙයාහවුස් එක ඩිසයින් කරගෙන අපි ග්ලෝබල් ඔපරේෂන්ස් වලට සපෝට් වෙන විදියට කොහොමද අපේ තියෙන ප්ලට්ෆෝර්ම් එක ඩේටා ඉංජිනියරින් ඩේටා ඉංජිනියරින් සයිඩ් ඩේටා ප්ලට්ෆෝර්ම් එක කොහොමද ඒ විදියට ස්කේල් කරගන්නේ කියන එක. ඒක ගැන තමයි අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 3 වෙනි කෝස් එකේදී. එතකොට මෙතනදී අපි කතා වෙනවා අපි ඒක තමයි අපේ මේන් ටාගට් එක. එතකොට අපි මෙතනදී කතා වෙනවා මේ ඩේටා ස්ටෝර් කරගන්න මේ විදිහට අපිට අපි ක්ලවුඩ් සොලියුෂන් එකට යනවා නම් යන්නේ ඇයි? අපි මොන ක්ලවුඩ් එකටද යන්නේ? ඊට පස්සේ අපිට එක ක්ලවුඩ් සොලියුෂන් කියන්නේ මම මෙහෙම කිව්වොත් අපි දැන් පළවෙනි කෝස් එකේ දෙවෙනි කෝස් එකේ කතා කරපු දේවල් උදාහරණයකට කිව්වොත් අපේ වෙයාහවුස් එක තියෙනවා දැනට පළවෙනි ස්ටේජ් එකේ ඉද්දි අපේ වෙයාහවුස් එක සාමාන්‍ය MySQL database එක. ඊට පස්සේ අපි ඕක දෙවෙනි එකේදී අපේ MySQL database එක නැතුව අපි ඕක Hadoop Hive support වෙන
ඩිස්ට්‍රිබියුටඩ් කම්පියුටේෂන් ප්ලැට්ෆෝම් එකක් ලෙවල් එකට ගේනවා. දැන් එහෙම ගෙනාවට පස්සේ දැන් අපිට අපි තේරුම් ගන්නවා තවදුරටත් අපි දැන් ස්කේල් වෙලා දෙන්නේ. අපි දැන් වර්ල්ඩ් වයිඩ් සිස්ටම් එක සපෝට් කරනවා. අපි තේරුම් ගන්න අපිට තවදුරටත් මේ වගේ එක මේ වගේ මේ ඉන්න ප්ලට්ෆෝර්ම් එකකින් ඉඳලා හරියන්නේ අපිට ක්ලවුඩ් මැනේජ් වෙන ප්ලට්ෆෝම් එකකට යන්න ඕන කියලා. එතකොට එක වෙන්ඩර්ස් ලගේ තියෙනවා AWS Azure GCP එක ගත්තොත් අපි ගාව තියෙන data ටික කොහොමද අපි GCP යනවා නම් අපිට යන්න වෙන්නේ BigQuery. එතකොට අපිට AWS යනවා නම් අපිට මේගොල්ලොන්ගේ යන්න වෙන්නේ Redshift. ඊට පස්සේ Azure වල යනවා නම් Synapse. ඊට පස්සේ Azure යනවනම් HD Insight. ওই විදිහට අපිට එක Azure එක cloud platform වල එක විදිහට නම් වෙච්ච ඒගොල්ලොන්ගේ tool එක නම් වෙලා දෙන එක විදිහකට ඒ විදිහට ගෙනියන්න වෙනවා අපේ platform එක. එතකොට අපි Airflow වලින් කලින් job එක තිබ්බනම් අපි AWS යද්දි අපිට යන්න වෙනවා ඒගොල්ලොන්ගේ විදිහේ තියෙන දෙයකට. උදාහරණයකට glue වගේ යන්න වෙනවා. එහෙම නැත්නම් Azure ගියොත් අපිට data factory එහෙම නැත්නම් Databricks වලට ඒ විදිහට data flow ඒ වගේ විදිහට යන්න වෙනවා. එතකොට අපි ඒ ගැන කතා කරනවා අපි කොහොමද අපේ තියෙන warehouse එකේ තියෙන data ටික කොහොමද අපි cloud platform එකකට migrate කරගෙන අපේ මෙච්චර වෙලා දිව්ව pipeline ටික කොහොමද cloud එකට support වෙන විදිහට හදාගන්නේ. ඒ වගේ දේවල් ටික අපි කතා වෙනවා. ඊට පස්සේ අපේ warehouse එක අපි කොහොමද multi tenant multi region support වෙන විදිහට design කරගන්නේ කියන එක මෙතනදී කතා වෙනවා. ඊට පස්සේ අපි අනිවාර්යෙන් ගොඩක් තැන්වල අමාරුයි හොයාගන්න අපේ distributed computation එක කොහොමද K8 test වලින් කරගන්නේ Spark on K8 test කියන එකත් ඊට පස්සේ Databricks ගැනත් අපි තුන්වෙනි course එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ තුන්වෙනි කෝස් එකේ ගෝල් එක වෙන්නේ. ඔයගොල්ලොන්ට මේ කෝස් එකේදීත් අනිවාර්යෙන් ක්ලවුඩ් එකේ කෝස් හැම සතියෙම පොඩි මිනි ප්‍රොජෙක්ට්ස් කරන්න දෙනවා. ඊට පස්සේ අපේ අනිවාර්යෙන් කැප්ස්ටෝන් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලොන්ට අපි මේ ක්ලවුඩ් වැඩ වලට ඒ ක්ලවුඩ් එකේදී එක්සාම්පල් සහ ඒ විදිහට කරගෙන යන්න ඕන ගයිඩ් එක අනිවාර්යෙන්ම ලබා දෙනවා. ඊට පස්සේ අපි සමරි කරොත් අපේ කෝස් තුනේ වෙන්නේ අපි data warehousing පළවෙනි එක කරන්නේ designing fundamentals ටික. ඊට පස්සේ අපි මේ හදාගත්ත warehouse එක කොහොමද scale කරගන්නේ. ඊට පස්සේ අපි මේක කොහොමද cloud එකට migrate කරගන්නේ කියන කෝස් තුන තමයි අපි මේකේ කතා වෙන්නේ. ඇත්තටම මේක අපි සිංහලෙන් තමයි කරන්නේ. බූට් කැම්ප් එක කෝස් එකක් සති 12ක් වගේ වෙනවා ඔයගොල්ලන්ට දෙන ප්‍රොජෙක්ට්ස් සහ ඊට පස්සේ අර කැප්ස්ටෝන් ප්‍රොජෙක්ට් එකයි ඊට අමතරව කරන ප්‍රොජෙක්ට්ස් වලටත් එක්කම අපි එහෙම කරන්න හේතුව අපි ඔයගොල්ලන්ට කෝස් දීලා ඊට පස්සේ ඔයගොල්ලන් ප්‍රොජෙක්ට් එකක් කරවලා හැකතන් එකක් වගේ තියලා එහෙම කරන්න හේතුව තමයි දැන් අපිට මෙහෙම ප්‍රශ්න තියෙනවා දැන් ගොඩක් ඇත්තටම කිව්වොත් data engineering වගේ job එකකට කැම්පස් එකකින් එහෙම හැමෝම වගේ කැම්පස් වල ඉන්න අය try කරලා නේ software engineer machine learning engineer ඒ වගේ. එතකොට ඒවට සාමාන්‍යයෙන් ගොඩක් අය CV එකේ දානවා මම මෙහෙම කරලා තියෙනවා මම මේ වගේ projects කරලා තියෙනවා. කියන්නේ ගොඩක් අය නංගිල මල්ල මන් දන්නවා ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔය web projects ඊට පස්සේ මොනවාද mobile application development සේවා කරලා තියෙනවා. ඊට පස්සේ data science පැත්තේ කට්ටිය machine learning models train කරලා එහෙම කරලා තියෙන අය CV එකේ දාන්න තියෙනවා. හැබැයි අපිට හම්බෙලා තියෙන data engineering CVs දැක්කහම ඒගොල්ලොන්ට data engineering මුකුත් project එකක් කරා වගේ කියනද. කියන්නේ ඉනිෂියලි ඔයගොල්ලෝ ජොබ් එකකට CV එකක් දැම්මට පස්සේ ඔයගොල්ලොන්ට එන්න ඕන CV එක ෆිල්ටර් වෙන්න ඕනනේ ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට යන්න. එතකොට අපි මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න ප්‍රොෆෙෂනල්ස්ලා විදිහට අපි CV එකක් බලහම බලනවා මේ ළමයා මොන හරි data engineering මොන හරි වැඩක් කරලා තියෙනවද? ඔයාලගොල්ලෝ කොච්චර තියරි දැනගත්තත් සමහර ලාවට ඔයගොල්ලොන්ගේ ප්‍රොජෙක්ට්ස් ගොඩේ මොකුත් data engineering මොනවත් කරලා නැත්නම් හිතනවා මෙයාට නම් මොකුත් බෑ වගේ. කියන්නේ අර කතාවක් තියෙනවනේ මේ පීනන් ඉගෙනගෙන තිබ්බට පීනලා තියෙනවා නම් වගේ. එහෙම කෙනෙක්ව තමයි අත්‍තරම ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකට යන කලින් CV එක ෆිල්ටර් වෙන්න අපි ඒක බලනවා. එතකොට අපි මේක ෆෝකස් කරලා තියෙන්නේ අත්‍තරම ඔයගොල්ලන්ට මොකක් හරි ඔයගොල්ලොන්ගේ CV එකක් හදද්දී ඒකට ඔයගොල්ලෝ මොන හරි ප්‍රොජෙක්ට් එක ඔයගොල්ලෝට hands on තියෙන විදිහට දාන්න පුළුවන් විදිහේ ප්‍රොජෙක්ට්ස් ටිකක් තමයි අපි ඔයගොල්ලන්ට කරවන්නේ.
ඒ කියන්නේ අපි ඕගොල්ලන්ට නිකම් පොඩි CSV ෆයිල් එක ලෝඩ් කරලා ඉසුරු වගේ නෝට්බුක් එකක් රන් කරනවා කියන දේට වඩා දෙයක් ඕගොල්ලොන්ට අපි hands on කරවන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඕගොල්ලොන්ට තනියෙන් හිතලා ඕගොල්ලොන්ටම ඩිසයිනින් එකක් හදලා ඕගොල්ලොන්ටම වෙහවුස් එකක් හදලා ඒක ස්කේල් කරලා ඕගොල්ලොන්ටම ටෙක්නොලොජිස් තීරණය කරලා ඕගොල්ලොන්ටම ක්ලවුඩ් ලෙවල් එකට ගෙනියන්න පුළුවන් විදිහට ඕගොල්ලන්ව ඕගොල්ලන්ගේ ස්කිල්ස් අප් කරන එක තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. ඒක තමයි ඇත්තටම අපේ සාම්මාරිය. ඊට පස්සේ මං හිතන්නේ මම මේක එක්ස්ප්ලেইন කරා. අපි ඕඩර් එක ඕන වෙන්නේ ඇයි කියන එක. අපි වෙහවුස් එකක් හදනවා. ඊට පස්සේ ඒක ස්කේල් කරනවා. ඊට පස්සේ අපි ඒක ප්‍රොඩක්ෂන් ලෙවල් එකට ගෙනියනවා. ඊට පස්සේ අපි මෙතන කතා කරනවා අපි ඕගොල්ලොන්ට මේ ටෙක්නොලොජීස් ගැන. ඊට පස්සේ අයි අපි මං කලින් කිව්වම අපි මේ මොකක් හරි ප්‍රොබ්ලම් එක සොල්ව් කරන්න නම් ටෙක්නොලොජීස් තියෙන. ඒතකොට ඒ ටෙක්නොලොජි වලින් මොනවද පාවිච්චි කරන්නේ, ඇයි පාවිච්චි කරන්නේ කියන එක. ඊට පස්සේ අපි රියල් ප්‍රොබ්ලම් එක මොකද්ද, ඒක විසඳන්නේ මොකද්ද. ඊට පස්සේ ඕගොල්ලොන්ටම හිතන්න දෙනවා මෙන්න මේ වගේ ආකිටෙක්චර් එකකට යන්න ඕනේ. සමහර වෙලාවට සමහර අය ඕවර් ඉන්ජිනියර් කරනවා. ඕවර් ඉන්ජිනියර් කරලා පුහාම සමහර ප්‍රශ්නවලට ඒක තේරුම් ගන්න. අපි කොයි ආකිටෙක්චර් එකේද කොතනින්ද නතර වෙන්න ඕන. අපි කොස්ට් එක ගැන හිතන්න ඕනේ. අපි ටයිම් එක ගැන හිතන්න ඕන. ඊට පස්සේ අපි මේක තවදුරට කියන්නේ මම කරන් ගියට වැඩක් නැහැ. මගෙන් පස්සේ තව කෙනෙක් කොහොමද මේක කන්ටිනියු කරන්නේ. ඊට පස්සේ අන්න ඒ වගේ දේවල්, ඒ වගේ ඒරියාස් වලින් හිතන්නේ කොහොමද. ඊට පස්සේ අපි ටූල් එකකට කියන්නේ ඕගොල්ලන්ට හිතන්න ඕගොල්ලන්ට කවුරු හරි කිව්වොත් ස්පාක් කරන්න ස්පාක් වලින් මේ වැඩේ කරන්න. ඕගොල්ලෝ ඊට පස්සේ ස්පාක් කෝස් එකක් බලලා YouTube එකේ ස්පාක් කෝස් එකක් බලලා ඕගොල්ලන්ට වැඩේ කරන්න. හැබැයි කවුරු හරි කෙනෙක් ඔයාලට ඩිසිෂන් එකක් දුන්නනේ ඔයාලට මේක ස්පාක් වලින් කරන්න කියලා. අපි ඕගොල්ලොන්ව ස්පාක් කරන්න ඕන කියන මේක මේ වැඩේ ස්පාක් වලින් කරන්න ඕන කියලා ඩිසිෂන් එක ගන්න විදියට හිතන විදියට හදන එක තමයි අපේ බලාපොරොත්තුව. කවුරුත් කියන්නේවත් නැතුව නැත්තම් කොහේ හරි සර්ච් කර chat GPT කෙන් හරි කොහෙන් හරි මට මෙහෙම ප්‍රොබ්ලම් එකක් තියෙනවා මට මේක ටූල් එකක් දෙන්න කිව්වහම එයා ටූල් එක දෙන එක ඔයාට හිතලා කරන්න පුළුවන් විදිහට ඔයාව හදන එක තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. ඊට පස්සේ අපි මේකෙදී මිනි ප්‍රොජෙක්ට්ස් දෙකක් කරනවා. එක කෝස් එකකට මිනි ප්‍රොජෙක්ට් දෙක ගානේ කරනවා. ඊට පස්සේ end to end capstone ප්‍රොජෙක්ට් එකක් කරනවා. කිව්වා වගේම අපේ ඔයාලගේ CV එකට දාන්න පුළුවන් විදිහේ modern scalable වුණ real world එකට support වෙන problem එකකට solution එකක් වෙච්ච විදිහේ ප්‍රොජෙක්ට් තමයි අනිවාර්යෙන්ම කරන්නේ. ඊට පස්සේ හැම බූට් කෑම්ප් එකම මිනි හැකතන් එකක් කරනවා. ඒ විදිහට තමයි අපි මේක ගෙනියන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඇතිනේ මොනවාද මේ ඩේටා ඉන්ජිනියර් කෙනෙක් හරි මේ කෝස් එකක් කරපුවාම මොන වගේ දේවල්ද ඔයගොල්ලන්ට කරන්න පුළුවන් කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති LinkedIn වගේ සර්ච් කරොත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් මේ ඇනලිටික්ස් ඉන්ජිනියර්, ඊට පස්සේ BI ඉන්ජිනියර්, big data engineer, cloud data engineer, ETL developer. සමහර වෙලාවට tool specific වෙලා Spark engineer, NiFi, Airflow engineer ඔය වගේ දැකලා ඇති. මම මේ ගැන පොඩි explain එකක් කරොත් ඇනලිටික්ස් ඉන්ජිනියර් කියලා මෙතන ඇත්තරම ඔය මෙහෙම දාලා තිබ්බට මේ ඇනලිටික්ස් ඉන්ජිනියර් රෝල් එකට කවුරු හරි කෙනෙක් ගියොත් එහෙම නැත්නම් BI ඉන්ජිනියර් ඔය වගේ ජොබ් රෝල් එකකට ගියවුවාම ඒගොල්ලොන්ගේ ටාස්ක් එක වෙන්නේ ආයෙත් කොයි හරි තියෙන ඩේටාබේස් එකකින් ඩේටා ටිකක් ක්වරි කරලා ඩේටා මොකක් හරි ප්‍රසන්ට් මම ප්‍රසන්ට් එක කියලා අදහස් කරන්නේ මොකක් හරි බාර් chart එකක් හරි ඩෑෂ්බෝඩ් එකක් මොකක් හරි හදන එක තමයි. එතකොට ඔය රෝල් දෙක ඇත්තටම ඔය එයාගේ ටාස්ක් එක ඇතුලේ එයා ඩේටා ඉන්ජිනියර් වැඩක් තමයි කරන්නේ. එතකොට ඔයා දැන් ඕගොල්ලන්ට අයිඩියා එකක් තියෙනවනේ මම ඩේටා කොහෙන්ද ගන්නෙ, මම ඩේටා ගන්නෙ කොහොමද, මම මොන පීරියඩිකලි මොන විදිහකටද මම ඩේටා ගන්න. ඊට පස්සේ මම ඩේටා ටික අතරමැදදී ස්ටෝර් කරනවද, මගේ කුවරිය රන් වෙන්න කොච්චර ලාවක් යනවද, ඔය වගේ දේවල් ફોකස් කරන්න වෙනවා අනිවාර්යෙන් මේ ඇනලිටික්ස් ඉන්ජිනියර් ඕ BI ඉන්ජිනියර් කෙනාට. එතකොට ඒ ජොබ් වල ටිකත් මෙතනදී කව වෙන ජොබ්ස් වලට ඕන කරන ස්කිල්ස් ටිකත් අපේ කෝස් එක through කව වෙනවා. ඊට පස්සේ big data engineer කියන්නේ මම මේ කතා කරපු ටිකමයි. cloud data engineer කියලා වෙන්නේ අපි මොකක් හරි cloud එකක්
ෆෝකස් කරන කවුඩ් එක කියලා දස් කරේ මොක්කර AWS Azure ඒ වගේ එකක් ෆෝකස් කරගෙන ඒ වගේ තියෙන ඩේටා ඉන්ජිනියරින් ටූල්ස් ටික සපෝට් කරන ඉංජිනියර් කෙනෙක් කියන එකයි මෙතන අදහස් කරන්න. ඒ කියන්නේ මම මෙහෙම එක්සාම්පල් එක මොක්කරි කම්පැනියක් තියෙන ඒගොල්ලෝ නිකන් ස්ටේජ් 3 වගේ ලෙවල් එක අර අපි කිව්ව තුන්වෙනි ලෙවල් එකේ වගේ තියෙන වෙයාහවුස් එකක් තියෙන කම්පැනි එකක්. ඒගොල්ලෝ AWS ගිහිල්ලා තියෙන කියලා හිතන්නකෝ. එතකොට ඒගොල්ලොන්ට ඕන AWS එකේ data engineering tools ගැන ඒකේ තියෙන ෆ්‍රේම්වර්ක් ගැන ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් තියෙන data engineer කෙනෙක් තමයි ඒගොල්ලෝ හොයන්නේ. ඒක තමයි ඔතන cloud data engineer කියලා මම අදහස් කරලා තියෙන්නේ. ETL developer කෙනෙක් කියන්නේ ඔක ETL හෝ ELT වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාගේ ජොබ් රෝල් එක වෙන්නේ data source එකක ඉඳන් source එක කියලා අදහස් කරන එක MySQL වෙන්න පුළුවන්, CSV ෆයිල් එකක් වෙන්න පුළුවන්, Kafka වෙන්න පුළුවන්, මොකක් හරි real time pub sub වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි data source එකක ඉඳන් warehouse එකකට data ටික ගන්න pipeline develop කරන කෙනෙක් කියන රෝල් එක වෙන්න පුළුවන්. ඔය වගේ ඔය විදිහට අපි දැකලා තියෙනවා ඉන්ඩස්ට්‍රි එකේ එක එක රෝල්ස් හැදිලා තියෙනවා. ඒ රෝල්ස් වලට ඕන කරන ස්කිල්ස් ඔක්කොම වගේ අපේ මේ කෝස් එක through කව වෙනවා. ඒක තමයි අපි මෙතන කතා කරන්නේ මේ කෝස් එකෙන්. එතකොට අපි කිව්වා වගේම සාමාන්‍යයෙන් කලින් නම් ඔය YouTube ටියුටෝරියල්ස් තියෙනවා. ඔයගොල්ලෝ හොයලා බලන්න තියෙනවා. ඒ වගේ සමහර විට මේ ඩිරෙක්ෂන් නැහැ. මොකද ඒගොල්ලෝ මේ පොඩි එක්සාම්පල්ස් අරන් තමයි කරලා පෙන්නන්නේ දෙයක්. ඒගොල්ලෝ ඒ YouTubes වලින් ඕගොල්ලොන්ට අර රියල් වර්ල්ඩ් එක්සාම්පල් එකනේ රියල් වර්ල්ඩ් එක ඇතුළේදී ප්‍රොබ්ලම් එකක් ඩේටා ඉන්ජිනියර් කෙනෙක් විදිහට සොල්ව් කරනවා වගේ තියෙන සෝසස් තියෙන රිසෝස් හොයාගන්න ටිකක් අමාරුයි. සමහර ඒ වගේ තියෙන ඒවා ඕගොල්ලොන්ට තේරෙන. يعني ටෙක්නොලොජි ගැප් ඇතින සමහර ගොඩක් හොඳ වීඩියෝස් තියෙනවා ඇත්තටම. හැබැයි ඒවා too much technical. ඒ කියන්නේ සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්ට අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් විදිහ ඒවා තමයි තියෙන්නේ. ඔය අතරමැද්දේ තියෙන ගැප් එක ෆිල් කරන්න තමයි අපි මේ කෝස් එක ඩිසයින් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කෝස් එක ඉවර වෙද්දී ඔයගොල්ලන්ට සිස්ටම් තින්කින් මයින්ඩ්සෙට් එකයි ඊට පස්සේ මේක ස්කේලබල් ප්‍රොඩක්ෂන් රෙඩි වෙන කෝස් එකක් වෙන. ඊට පස්සේ ක්ලවුඩ් නේටිව් විදිහට මේක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ආකිටෙක්චර් එකක් ඩිසයින් කරගන්න එක දෙන්න තමයි අපි ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් පස්සේ ටික මම කන්ටිනියු කරන්න ඉසුරුට ඉන්වයිට් කරනවා. thank you. Thank you, Dulanka. Thank you so much. මාව ඇහෙනව නේද? Hello. ඔව් ඉසුරු. Okay, thank you. මම ඩග්ගල ස්ක්‍රීන් ෂෙයා කරන්නම් මෙතනින් පස්සේ ටික කතා කරන්න. ඉතින් පළවෙනි එක තමයි මේ ගොඩක් අහලා තිබ්බා මේ කොහොමද ප්‍රයිස් වෙන්නේ කියලා. ඉතින් මම එතනින් පටන් ගන්නම්. එතකොට මේකෙදි දැන් අපි sorry. Yeah. මෙතන මගේ ඉන්නේ වෙනවා කියලා හිතනවා. Okay. එතකොට මේ ගත්තොත් දැන් අපේ බූට් කැම්ප්ස් තුනක් තියෙනවා මේ ස්පෙෂලායිසේෂන් එකේ. ඉතින් බූට් ඉන්ඩිවිජුවල් බූට් කැම්ප් එකේ මේ එක බූට් කැම්ප් එකක ප්‍රයිස් එක වෙන්නේ 12500. ඉතින් මේ early bird කියන්නේ මේ 25th වෙනකන් ඔයාලට early bird offer එක ගන්න පුළුවන්. ඔයා එතකොට ඉන්ඩිවිජුවල් බූට් කැම්ප් එක පර්චේස් කරනවා ඔයාට 10500 වලට ගන්න පුළුවන්. එතකොට 2000 ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. ඒතර කොම්බෝ එක ඔයාට ෆස්ට් 2 ගන්නවා නම් පළවෙනි බූට් කැම්ප්ස් දෙක ගන්නවා නම් ඔයාට 21500 වලට ගන්න පුළුවන්. එතකොට ඔයා early bird එක ගත්තේ ගන්නවා නම් 4000 ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. එතනදී. එතකොට ඒ දෙක ඔයාට ගන්න පුළුවන් 17500 වලට. එතකොට full specialization එක ගන්නවා නම් boot camps තුනම එකට ඔයාට 30500 වලට ගන්න පුළුවන්. හැබැයි early bird period එකේදී ඔයාලට ගන්න පුළුවන් 25500 වලට. ඉතින් ඔයාලට එතනදී easy 5000 save කරගන්න පුළුවන්. 25th ට කලින් register වෙනවා නම්. එතකොට ඔයා already සුගරුවගේ OG member කෙනෙක් නම් ඒ කියන්නේ boot camps දෙකක් හෝ ඊට වඩා purchase කරලා already තියෙනවා නම් ඔයාලට පුළුවන් combo package එක 16000ටත් full specialization එක 24000 වලටත් ගන්න. එතකොට මෙතනදී ඔයාලට කලින් එකත් එක්ක compare කරද්දී 1500 මේ දෙකේදීම 1500 discount එක ලැබෙනවා early bird period එකේදී. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම register වෙලා ඉන්නවා නම් 6500 වෙනකම් ඔයාලට discount එකක් ගන්න පුළුවන්
මේක OG members වල විතරයි. එතකොට Q&A part එක තමයි ඊළඟට තියෙන්නේ. සහ ගොඩක් ඇහලා තිබ්බ මේ කවද්ද පළවෙනි boot camp එක පටන් ගන්න කියලා. පටන් ගන්න plan කරලා තියෙන්නේ අපි June 6th. එතකොට reason එක තමයි next week ඇත්තටම වෙසක් වලට conflict වෙන හින්දා වෙසක් shifted හින්දා ඇත්තටම මේකත් එක්ක අපි dates පොඩ්ඩක් move කරා. එතකොට June 6 තමයි පළවෙනි lesson එක පටන් ගන්නෙ first boot camp එකේ. ඉතින් මම ටග් ගාලා ඔයාලට enroll වෙන්නේ කොහොමද කියලා share කරලා ඉන්නම්. පොඩ පෙන්නලා මේ ස්ටුඩන්ට් account එක through කොහොමද කරන්න කියලා. එතකොට මම මගේ ස්ක්‍රීන් එක ෂෙයා කරොත් මම හිතනවා පේනවා ඇති කියලා. හරි. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම සූක්‍රු AI වෙබ්සයිට් එකට යන්න. සූක්‍රු AI වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක ෆලෝ කරන්න. මේකේ තියෙන බූට් කැම්ප්ස් එක හැමදේම ගැන ඔයාලට බලන්න පුළුවන්. ගිහින් නැත්නම් සූක්‍රු AI මේ වෙබ්සයිට් එක නම වටින් බලන්න අපි chat එකට දාන්න අපේ ඇඩ්මින් කෙනෙක් දායි chat එකට link එක. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලට මේකේ prices ඔක්කොම බලා ගන්න පුළුවන් කොහොමද යන්නේ කියලා. early bird එක 25th වෙනකන් තමයි තියෙන්නේ. ඉතින් end of the day ඔයාලට වෙබ්සයිට් එක refer කරන්න පුළුවන් more details ගන්න අපේ ඔක්කොම boot camps ගැන curriculums ඒ දේවල් ගැන. එතකොට මෙතනින් ඔයාලට LMS එකට යන්න පුළුවන්. මේ LMS කියන බටන ක්ලික් කරලා පස්සේ LMS portal එකට යනවා. එහෙම ගියාට පස්සේ ඔයාලට ඔයාගේ details දීලා enroll වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ වගේ UI එකට එනවා. එතකොට මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මේකෙදි මගේ dummy student account එකක් හදලා තියෙනවා. මෙතනදී මම කිසිම course එකකට enroll වෙලා නැහැ. එතකොට available courses වලට ගියාට පස්සේ මට මේ courses ඔක්කොම පෙන්නනවා. එතකොට මට පුළුවන් ඇත්තටම මෙතනදී මට මේ අවශ්‍ය courses වලට මම enroll වෙනවා. එතකොට මම මේකට enroll වෙනවා. මම තුනට enroll වෙනවා ඇත්තටම. ඕකේ. ඊට පස්සේ ඔක්කොටම enroll වෙනවා. enroll වුණා. enroll වෙනවා කියලා ඔයාලට pay කරන්න ඕනේ නැහැ. ඔයා just enroll වෙනවා විතරයි. ඔයාලට පෙන්නනවා enroll වෙච්ච courses ඔයාලට පස්සේ වුණත් pay කරන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක LMS එක design කරලා තියෙන්නේ. ඉතින් ඔයා මෙතන ගියාට පස්සේ දැන් ඔයා enroll වුණාට පස්සේ enroll courses වල පෙන්නනවා enroll වෙච්ච courses. එතකොට මෙතන මේ pay button එක click කරලා pay කරන්න ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා enroll වෙලා තියෙන courses. එතකොට ඔයාලට මේ තුනම select කරොත් ඇත්තටම ඔයාලට discount එක මෙතන automatically පෙන්නනවා. අමුතුවෙන් discount code එකක් මුකුත් apply කරන්න දෙයක් නැහැ. මෙතන discount එක පෙන්නනවා. courses දෙකක් select කරොත් ඒ discount එක පෙන්නනවා 3500 discount එක මෙතන. එතකොට 17500 වෙනකන් ඔයාලට මේක ගන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක enroll වෙන්නේ. මොකද අමුතුවෙන් coupon codes එකක් මුකුත් නැහැ. enroll වුණාට පස්සේ courses ටික select කරලා ඔයාලට පුළුවන් එතනින් early bird offer එක ගන්න. so ඔය විදිහට තමයි enroll වෙන්නේ. ඊට අමතරව මේ session එක අපි කතා කරපු එක මේක අනිවාර්යයෙන්ම YouTube එකට upload කරනවා. ඉතින් miss වෙච්ච part එකක් තියෙනවා නම් ආයෙ ගිහිල්ලා සූක්‍රු machine learning academy YouTube channel එක දාන්න පුළුවන්. මම link එක අනිවාර්යයෙන්ම WhatsApp group එකට share කරන්න. හරි. ඉතින් එහෙනම් අපි session එකේ part එක cover කරා. දුලංග ඔක්කොම ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම cover කරන්න විදිහට හිතනවා. ඉතින් මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා අපිට කිහිපයක්. ඉතින් අපි Q&A section එකට යමු. ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම දාන්න. මම ඔක්කොම දුලංගත් එක්ක moderate කරන්න. ඉතින් prices ගැන ප්‍රශ්න අහලා තිබ්බා. මම ඒ ටික ඔක්කොම share කළා already. ඊට පස්සේ දුලංග ප්‍රශ්නයක් තියෙනවා. hi දුලංග, between data layer and analytics will there be a logical layer too? ඒ කියන්නේ data layer එකයි analytics layer එක අතර මොකක් logical layer එකක් තියෙනවද කියලා අහන්න දුලංග. පොඩ්ඩක් ඒ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් නම් ඔයාලට. ඔව් ඒක මෙහෙම කියන්නම්කෝ. දැන් අපි හිතමු කස්ටමර් අපේ ට්‍රාන්සැක්ෂනල් පැත්තේ තියෙන්නේ කස්ටමර්ගේ ඕඩර්ස් තමයි තියෙන්නේ ඔක්කොම. හැබැයි අපිට ඕන වෙනවා මෙයාගේ ඇග්‍රිගේටඩ් එකක් තමයි වෙයාහවුස් එක පැත්තේ තිබ්බහම ඇති වෙනවා සමහර ලාවට. එතකොට අපේ ලොජිකල් එකේ ඒක කස්ටමර් වයිස් ගෲප් කරලා එයාගේ ඕඩර් කවුන්ට් එක විදිහට කරපු ලොජිකල් එකක් තියෙනවා. okay පැහැදිලිද? make sense මං ඒ ගැන තව තේරුණාද තියෙනවා අනිවාර්යෙන් අහන්න. ඔයාලට unmute කරලා ප්‍රශ්න අහන්න chance එක දෙන්න. එහෙම නැත්නම් chat එකට දාන්න පුළුවන්. ඊළඟට තව මේ boot camp එක ගැන නැතුව තව ප්‍රශ්න අහලා තියෙනවා. AI engineer කෙනෙක් course එක කරන එක හොඳයිද? මං හිතන්නේ මේ boot camp එක ගැන අහන්නේ.
අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මේක ඔයා AI engineer කෙනෙක් වුණත් machine learning engineer කෙනෙක් වුණත් software engineer කෙනෙක් වුණත් කවුරු වුණත් මේ data loads handle කරනවා කියන එක ගොඩක් වැදගත් දෙයක්. databases එක වැඩ කරන එක විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා මේ warehouses lake houses මේ ඔක්කොමත් එක වැඩ කරලා දුලන් කිව්වා වගේ tools ටික විතරක් නෙමෙයි අත්‍තරම මේ system එක architect කරන්න කොහොමද කියන එක ගොඩක් වැදගත්. ඉතින් AI engineer කෙනෙක්ට machine learning engineer කෙනෙක්ට කොහොමද මේක ගොඩාක් වැදගත් විතරම මේ knowledge එක ගන්න එක. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් enroll වෙන්න. මොකද ඒ knowledge එක connect කරගන්න පුළුවන්. ඔයා ඇත්තටම මේ වගේ system එකක්, ඒ system එකක් කො machine learning system එකක් මම කලින් කිව්වා වගේ ඇත්තටම ඔයා deploy කරද්දී. මට කිසිම AI ML knowledge එකක් නැහැ. මට මේක කොහොමද වෙන්නේ එතකොට? එහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපි කිව්වා වගේ AI ML knowledge එකක් ඕනේ නැහැ. මොකද data engineering කියන්නේ අපි කතා කරන්නේ data ගැන. ඒතකොට මේ කතා කරන data තමයි ඇත්තටම ඔයා use කරන්නේ machine learning හෝ AI model එකක් ඇතුලේ. ඒතකොට මේ cycle එක ගත්තොත් data තමයි මුලින්ම එන්නේ. ඒ එන data තමයි AI හෝ machine learning system එකකින් පාවිච්චි කරන්නේ. ඉතින් data system එකක් ගැන ඉගෙන ගන්න ඇත්තටම machine learning knowledge එකක් හෝ AI knowledge එකක් වඩා අවශ්‍ය නැහැ. ඔයාට අවශ්‍ය මේකට අදාළ SQL සහ ඒ එන අදාළ knowledge එක විතරයි. හැබැයි ඔයා මෙතන මේක කරගත්ත කියන්නේ මෙතනින් එහාට ගිහිල්ලා ඔයාට පුළුවන් AI ඉගෙනගෙන මේ AI components ඔක්කොම මේ data systems එක connect කරන්න. So මොකද මේ ඕනම system එකක data තමයි මුල් පුරුක වෙන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම ඔයාට කිසිම බාධාවක් නැහැ. ඔයාට පුළුවන් IML knowledge නැති වුණත් මේ boot camp එකට join වෙන්න. මේ boot camp එකේ එකක් week 12ක්ද lectures තියෙන weekend. ඔව් එතන අපි ගත්තොත් මේ boot camp එක originally design කරේ weeks 8කට but ඇත්තටම technically weeks 10ක් දක්වා යනවා. reason එක තමයි weeks 8ක්. ඒ කියන්නේ weeks 8ක් අපි ඔයාලට mini projects දෙකක් සහ capstone එකක් cover කරලා අපි මේ ඔක්කොම lessons ටික cover කරනවා. හැබැයි අන්තිම ඒ කියන්නේ week 8 එකේ ඔයාලට දෙනවා capstone hackathon mini hackathon project එකක්. ඒතර ඇත්තට මිනි හැකතන් එකට 2 weeks හම්බ වෙනවා. ඒතකොට technically 8+2 වලට 10 weeks දක්වා මේ boot camp එක යනවා. ඒතකොට 2.5 months තමයි ඇත්තම timeline එක. මොකද අර 2 weeks වල ඔයාලා ඇත්තටම අර final මිනි හැකතන් එක වැඩ කරනවා. ඒක වැඩ කරන්නේ ඇත්තටම ඔක්කොම lessons 8ම ඉවරනාට weeks 8ම ඉවරනාට පස්සේ. So මේකේ හැම එකක්ම 2.5 months. එහෙම නැත්නම් 10 weeks තමයි යන්නේ. lectures තියෙන weekends. ඇත්තටම මේ dates ඇත්තටම අපි ideate කරලා තියෙන අනිවාර්යයෙන්ම weekend එකේ එතකොට dates අපි already polls වගේ දාලා තිනවා WhatsApp group වල. ඉතින් ගොඩක් අය vote කරලා තියෙන්නේ Sunday 6 pm to 9 pm කියලා. ඉතින් ඔයාලට ගොඩක් feasible time එකක් තමයි අපි ගන්නෙ. ඒ හින්දා අනිවාර්යයෙන්ම enroll වෙන කට්ටියකින් අහලා ඒගොල්ලන්ට feasible time එකක් තමයි ගන්නෙ. ගොඩක් දුරට weekend එකේ තමයි අනිවාර්යයෙන්ම weekend එකේ තමයි තියෙන්නේ. ගොඩක් දුරට Sunday 9 to Saturday 6 to 9 pm හෝ Sunday 6 to 9 pm තමයි time slot එක වැටෙන්නේ. but ඒක ගොඩක් majority vote එකත් එක්ක තමයි decide වෙන්නේ. මොකද ගොඩක් අයට පුළුවන් time එකක් තමයි අපි තෝරගන්නේ. from 6th onward what time මං හිතන්නේ similar question for 6th onwards what time will be the conducted. ඒතර ගොඩක් දුරට time එක Saturday or Sunday 6 to 9 pm තමයි decide වෙන්නේ. ඒක ගොඩක් අයගේ feasibility එකත් එක්ක තමයි බලන්නේ. ගොඩක් දුරට දැන්ට තියෙන vote එකත් එක්ක open group එකේ Sunday 6 to 9 pm තමයි තියෙන්නේ. but ඒක enroll වෙන කට්ටියගේ availability එකත් එක්ක පොඩක් shift වෙන්න පුළුවන්. Hi, what about students who already enroll with the other programs? ඔයා already අනිත් boot camps වල enroll වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඔයාට අර discount එක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට මේ boot camp වලට join වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට අනිත් boot camp වලට join වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම දෙකක් හෝ ඊට වඩා join වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම OG membership එක නිසා discounts ගන්න පුළුවන්. Hi, I am an ERP technical consultant working on middleware development and SQL reporting. How can data engineering be used to enhance ERP business scenarios and improve integrations and PI analytics? දුලන්ගේ ප්‍රශ්නට ඔයා උත්තරයක් ෆෝමැට් කරගන්නක මම තව ටිකකට උත්තරේ දෙන්නම්. ඒක ඊට පස්සේ ඔයාට ඒකට රෙස්පොන්ස් එක දෙන්න පුළුවන්. What computer resources do we need? ඒකත් දුලංග රෙස්පොන්ඩ් කරයි. මට කවර් කරන්න පුළුවන් ටික මම කවර් කළා. මම දුලංගට hand over කරන්න. certificate එකක් issue කරනවාද? yes, certificate එකක් issue කරනවා. ඔයා mini projects ඔක්කොම submit කරලා තියෙන්න ඕන. capstone එක complete කරලා තියෙන්න ඕන. mini hackathon එක submit කරලා තියෙන්න ඕන.
ඒවත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාලට සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. Will this cover system architecturing part when you face from scratch data platform designing in real world, any level of system? I believe yes, and it will be, but Dilang will cover that part. When will be the full specialization plan to end? So full specialization එක ගත්තොත් හැම එකම 2.5 months දක්වා යනවා. එතකොට එක boot camp එකක් ඉවරලා ඇත්තටම 2 weeks වගේ break එකක් තියෙනවා. එතකොට June 6 වලින් පටන් ගත්තට පස්සේ අපි එක දිගටම යනවා. හැම එකම 2.5 months. හැබැයි boot camps දෙකක් අතර 2 weeks break එකක් තියෙනවා. එහෙන් බැලුවම මේක 8 weeks. 8 weeks වලට span වෙනවා ඇත්තටම. overall timeline එක ගත්තොත් 8 weeks දක්වා span වෙනවා. Sorry, 8 months. ඒ කියන්නේ ජූන් වලින් පටන් ගත්තට පස්සේ 8 months දක්වා යනවා. මොකද හැම boot camps දෙකක් අතරම 2 weeks gap එකක් තියෙනවා. 2 weeks gap එකක් තියෙනවා. එතකොට එහෙම තමයි පටන් ගන්නෙ. එතකොට 2 weeks gap දෙකත් එක්ක එතකොට ඇත්තටම එතන 1 month එනවා. ඊට පස්සේ overall අපේ timeline එකත් එක්ක 8 weeks දක්වා යනවා. 8 months දක්වා යනවා. Sorry. So simply ගත්තොත් ජූන් වලින් පටන් ගත්තට පස්සේ June, July, August, September, October, November, December, January, mid February වගේ වෙනකම් mid February වගේ වෙනකම් මේ ඔක්කොම එක දිගට යනවා. 2 weeks gap එකකින් තමයි හැම එකක්ම divide වෙන්නේ. Will you be doing any boot camps of this program? නෑ. මේ ඔක්කොම දුලංග තමයි cover කරන්නේ. Because he is the expert in data engineering domain. And he's one of the most skilled engineers I know, like literally the most skilled engineer I know. So that's why I'm bringing him here. So he will be conducting all the boot camps. And maybe I will deliver some of the ad hoc guest lectures covering ML parts. But not technically, he's covering everything. Hi, can I join the AML course at the same time? Yes, you can. You can do multiple parallel, no worries. You can do it. Most cloud system need subscriptions, example Databricks. Will you provide in trial access to the platforms? So unfortunately, we won't be able to, but when we're picking, since a lot of these providing free trial, we try to, utilize them. If not, there will be a small cloud cost. So based on the experiments and stuff, we will provide the estimation for the each cloud experiment. So yeah, so that's how it actually process. boot camp එක සිංහලෙන්ද යන්න. ඔව්. එතකොට වැදගත්ම දේ තමයි මේක ෆුල් සිංහලෙන් තමයි යන්නේ. ගොඩක් අය අහලා තිබ්බා. මේක සිංහලෙන් කතා කරන්න ඇත්තටම ඔයාලගේ ගොඩක් රික්වෙස්ට් එකක් ආපු හින්දා සිංහලෙන් කරන්න කියලා. ඉතින් මේක ෆුල් සිංහලෙන් තමයි අපි කරන්නේ. සිංහල කියන්නේ මේ මික්ස් එකේ කියන්නේ අපි technical terms of all the terminologies ඔක්කොම අපි ඉංග්‍රීසි වලින් තමයි කරන්නේ, but මේ overall අපි කතා කරන්නේ discuss කරන්නේ ඔක්කොම සිංහලෙන්. In this course, all the tutorials are pre-recorded lectures, videos online. මේ හැම එකම live boot camps guys. එතකොට මේ එකක්වත් pre-recorded නෙමෙයි, live තමයි අපි ඔයාලට මේ හැමදේම කරන්නේ, මේ sessions කරන්නේ. එතකොට ඒකෙදි overall live sessions වලට පස්සේ recordings දෙනවා. recordings LMS එකට upload කරනවා. ඒතකොට ඔයාලට miss වුණා නම් ඒ LMS එකේ තියෙන recordings බලලා ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ගොඩක් encourage කරනවා class එකට join වෙන්න කියලා. මොකද real time ඉගෙන ගන්න ගොඩක් වැදගත්. මම සූක්‍රූ එකේ මුල් course තුන follow කරන්න පටන් ගත්ත last week. ඒකත් එක්ක මේක කරගන්න යන්න පුළුවන්. ඔයා තුනම පටන් ගත්තා නම් මම recommend කරනවා පොඩ්ඩක් ඒ ටික පොඩ්ඩක් cover කරලා stable වුණාට පස්සේ enroll වෙන්න කියලා. join start කරන්න කියලා. හැබැයි දැන් enroll වුණොත් ඔයාලට පුළුවන් හොඳ discount එකක් ගන්න. මොකද OG member කෙනෙක් නිසා. හැබැයි ඔයා enroll ලා තියාගත්තොත් පාඩුවක් නැහැ. මොකද ඔය ටික කරලා ඉවරනට පස්සේ පටන් ගන්න පුළුවන්. හැබැයි දැන් මම start කරන්න එපා. මොකද boot camps 4ක් එකපාරට කරන එක ගොඩක් අමාරු නිසා. හැබැයි enroll ලා තියාගත්තට පාඩුවක් නැහැ. මොකද ඔයාලට හොඳ discount එකක් දැන් ගන්න පුළුවන්.
රෙකෝඩින් බලන්න පුළුවන්. ඔව් රෙකෝඩින් බලන්න පුළුවන්. Um, for all three courses it will be 30 weeks, right? Or just 10 weeks for three? No. හැම ඉන්ඩිවිජුවල් කෝස් එකක්ම weeks 10යි. Okay, කියන්නේ 2.5 months. හැම ඉන්ඩිවිජුවල් කෝස් එකක්ම weeks 10යි. ඒතර overall weeks 30යි. හරිද? overall weeks 30යි. හැම ඉන්ඩිවිජුවල් කෝස් එකක්ම weeks 10යි. ඒකයි මං කිව්වේ 8 months, around 8 months මේක span වෙනවා. AIML කෝස් එකට join වෙන්න පුළුවන්. ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් AIML courses ගැන enroll වෙනවා ගැන අනිවාර්යයෙන්ම මෙන්න මේ WhatsApp number එකට message එකක් දාන්න. අපේ admin කෙනෙක් පුළුවන් නම් number එක WhatsApp number එකේ message එකක් දාන්න chat එකට. මෙන්න මේ chat එකේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න තියෙන ඕන ප්‍රශ්නයකට enroll වෙන විදිය ඕ අනිත් දේවල් ගැන අහලා. If I don't know anything, can I join? ඔයාලට Python ගැන basics අල්ලගන්න පුළුවන් නම් දුලංග කිව්වා වගේ ඔයාලට ඕන motivation එක විතරයි ඇත්තටම. Python basics ටිකත් ඇත්තටම මේ යන ගාම cover කරගන්න පුළුවන් අවශ්‍ය දේවල් ටික, but Python basics තියෙනවා නම් හොඳයි understanding එක. ඒ දේවල් එක්ක ඇත්තටම අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් තියෙන උනන්දුව තමයි. මොකද ඉස්සරහට යද්දි ඇත්තටම cloud ඊට පස්සේ ගොඩක් Linux terminal එකත් එක්ක හැප්පෙද්දී ඒ dedication එක තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ මම believe කරන විදිහට. හරි මම ප්‍රශ්න ටික මට දෙන්න පුළුවන් ටික දීලා ඊට පස්සේ මම ඔක්කොම ටික තුලංගට මේවා කරන්නම්. Okay. Is there a particular discount code for OG members? ඒක තමයි. එතකොට OG members වල ඇත්තටම වෙනම discount code එකක් නැහැ. මොකද අපිට ඒක directly track කරන්න බැරි හින්දා. එතකොට ඒක ගන්න ඔයා WhatsApp number එකට මෙන්න මේ දාන chat එකේ දාන WhatsApp number එකට අනිවාර්යෙන් message එකක් දාන්න. ඒක through අර bank transfer එකක් කළා ඔයාලට පුළුවන් OG member discount එක ගන්න. මොකද දැනට අපිට option එකක් නැහැ ඇත්තටම අපේ site එක through ඒක කරන්න. ඒක දෙන්න. ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලට bank transfer එකක් දාලා ඒක through ගන්න පුළුවන්. So මේ WhatsApp number එකට අනිවාර්යෙන් message එකක් දාලා මේ offer එක ගන්න පුළුවන්. Could you please explain a bit more clearly whether all three boot camps are conducted at the same time? Boot camps තුනම අපි කරන්නේ වෙන වෙනම. Okay, එතකොට පළවෙනි boot camp එක පටන් අරන් ඒක 2.5 months වෙනකන් යනවා. ඊට පස්සේ 2 weeks gap එකක් තියලා දෙවෙනි boot camp එක පටන් ගන්නවා. ඒක 2.5 months ඉවර කරලා ආයෙ 2 weeks gap එකක් තියලා තුන්වෙනි එක පටන් ගන්නවා. ඒතකොට simply 8 8.5 months වෙනකන් මේ boot camps ටික යනවා. මොකද 2.5 months then 2 weeks half a month ඒ විදිහට. එතකොට 2.5 months half a month 2.5 months half a month then 2.5 months. මොකද half a month හැම එකේම gap එකක් තියෙනවා. ඒතකොට ඔය ටිකත් එක්ක යනවා 8.5 months වෙනකන් මේක යනවා. මේක parallel මේ කරන්නේ හැම එකක්ම කරන්නේ sequential. Okay, එකකට එකක් පස්සේ මොකද එකකට එකක් connected. AI courses beginner to advanced හැමදේම ගැන කියලා දෙනවා. Foundation එකේ beginner part එක කරනවා, building production ready ML systems එකේ ඇත්තටම advanced part එක ගැන කරනවා. AI engineering essentials එකේ ඇත්තටම end to end AI engineering part එක කරනවා, but ඔයාට Python ගැන ඊට පස්සේ Linux වල terminology ගැන පොඩි understanding එකක් තියෙන්න ඕන. APIs ගැන පොඩි understanding එකක් තියෙන්න ඕන. Will you be instructing any of these boot camps or all the මම හිතනවා ඒක respond කරා ඔක්කොම deliver කරන්න තුලංග. මම guest lectures ගොඩක් දුරට කරයි කොහොමද මේවා machine learning systems වලට connect කරන්න කියලා. Is Python the only language being ඔක්කොම ටික මම තුලංගට offer කරන්නම් answer කරන්න. If we miss a session, can we get a recording? Yes, 100% you can get recordings. Salaries ගැන අහලා දිනවා ඔක්කොම මම දුලංගට offer කරන්න. මොකද ඒ ගැන දුලංගට respond කරන්න පුළුවන්. What about the MLOps bootcamp? Will it start? Yes. ඒක පටන් ගන්නවා අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ගොඩක් දුරට ගොඩක් end එකට කිට්ටු කරලා ඒක මම පටන් ගන්නවා. ඒ කියන්නේ හරියටම details share කරන්න.
ඔව් ලයිව් කෝඩින් with basic knowledge. මේතන hands on ඔක්කොම කරනවා live වලට code ඒ කියන්නේ hands on part එක කරනවා. ඉතින් ඒ ඔක්කොම මෙතන කව වෙනවා. ඒ හින්දා worry වෙන්න එපා ඒක. live තමයි ඔක්කොම වෙන්නේ. How long the course per day? ගොඩක් දුර පැය 3ක session එකක් තමයි තියෙන්නේ හැම weekend එකේම. පික් කරන එක date එකදී. අන්තිම බූට් කැම්ප්ස් දෙකට එන්රෝල් වුණොත් මුල් දෙකේ කියපුවා අය කියන්න දෙයක් නෑ. ඒ ටික කව වෙන්නේ නැහැ. ඒකයි අපි කඩලා කරන්න ඇත්තටම මේ අවශ්‍ය ටික හැම එකේම කව වෙන විදිහට. සෝ අර දෙකේ තියෙන prerequisites ආයි මෙතනින් කව වෙන්නේ නැහැ. මොකද අරගේ ෆවුන්ඩේෂන් එක හදලා තමයි පටන් ගන්න. මම දැනට ML course එක කරනවා. ඒවටත් certificate issue කරනවා. ඔව්. දැන් කරලා තියෙන තුනටම certificate issue කරනවා ඉක්මනටම. ඒකට වැඩ පිළිවෙල කරගෙන යනවා. ඒ තුනටම completion එකත් එක්ක ඔයාලට certificate issue කරනවා. Don't worry. Can we join the current ongoing ML bootcamps? ඔව්. පුළුවන් වාට ඒ ඕන එකට join වෙන්න. මේ තියෙන WhatsApp number එකට message එකක් දාන්න. Do we get certificates for ML courses if we join later? Not live. පුළුවන් ඔයා ඔක්කොම mini projects ටික submit කරන්න ඕන. ඔයා mini projects ටික submit කරොත් ඒ completion එකත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාට certificate එක හම්බ වෙනවා. If this bootcamp for undergrads or freshers will it be suitable for senior engineer wanting to learn deep data engineering? 100%. මේක ඕනම level එකක ඉන්න කෙනෙක්ට ගැලපෙනවා. මොකද especially second and third boot camps ඔක්කොම cover කරන්නේ scalability එකත් එක්ක. So ඒක අනිවාර්යයෙන්ම ගැලපෙනවා. සර්ටිෆිකේට් එක කෝස් තුනම කරොත් විතර නෑ. එයාට ඉන්ඩිවිජුවල් එකටත් හම්බ වෙනවා. තුනම කරොත් වෙනම සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. zero to data engineering specialization කියලා වෙනම cover කරපු ස්පෙෂලායිසේෂන් එක ફોකස් කරපු තව සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒතකොට තුනම කරොත් සර්ටිෆිකේට්ස් හතරක් හම්බ වෙනවා මට. Do we need to get a cloud provider subscription? To hands-on experience during the bootcamp. සමහර tools වලට අවශ්‍ය වෙනවා ඇත්තටම. but ගොඩක් ඒවා අපි free tier වලින් cover කරන්න try කරනවා. but සමහර tools වලට අවශ්‍ය වෙයි. එහෙම cover වෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට අවශ්‍ය cloud budget එක minimalistic cloud budget එක අපි ඔයාලට share කරනවා. ගොඩ ලොකු cost එකක් යන්නේ. but realistically ඔයාලට amount එක afford කරගන්න වෙනවා. මොකද අපි මේ boot camp එකේ price එකෙන් අපි ඒවා include කරලා නැහැ ඒකයි. So ඒ ටික ඔයාලට cover කරන්න වෙනවා but අපි ඒකේ budget එක minimalistic වෙන විදිහට තමයි design කරන්නේ. experiment එකට ගොඩාක් low cost එකක් යන්න නැති වෙන්න dollars කිහිපයකින් මේ වැඩේ කරගන්න පුළුවන් වෙන විදිහට. Can I now enroll to bootcamp and laterly watch video recordings and complete it as captions? Yes. පුළුවන් කරන්න but අර live experience එක ඔයාලට miss වෙන එක විතරයි වෙන්නේ. නැත්තම් පස්සේ බලලා ඒ ටික අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ඒ ටික කරලා certificate එක ගන්න පුළුවන්. ML beginner course එකෙන් පස්සේ building production ready machine learning system course එකට enroll වෙන්න පුළුවන්ද prerequisite තියෙනවද? නෑ. ඒක කරා නම් ඇති ඔයාලට ඇත්තටම අරකට join වෙන්න පුළුවන්. හැබැයි මගදී යද්දී ඔයාලට prerequisite විදිහට ඇත්තටම Docker වගේ දේවල් ගැන පොඩි knowledge එකක් අවශ්‍ය වෙනවා. ඒ දේවල් ඇත්තටම basics cover කරනවා. ඒ ටික cover කරලා ඔයාලට ඒක මේ කරගන්න පුළුවන්. මොකද ඒකට scalability focus කරන නිසා ඇත්තටම Docker වගේ පොඩි knowledge එකක් අපිට අවශ්‍ය වෙනවා. Docker සහ APIs ගැන. හරි මං එහෙනම් දුලංග ඔයාලට ප්‍රශ්න ටික පේනවද කොහොමද? ඔව් මචං. ඔව් ඔයාලට පුළුවන් නම් ඒ ප්‍රශ්න පික් කරන ප්‍රශ්න ටිකට රෙස්පොන්ඩ් කරන්න. Thank you. So I'm an ERP technical consultant working on middleware development and SQL reporting. How can data engineering be used to enhance ERP? So I think I understood the problem quite
correctly. So he's asking how the data engineering used to enhance business scenarios and improve integration and BI analytics. So one thing is if your query and reporting like get delayed or to generate report get uh, takes a long time, so you can optimize that as well. So that the latency, I mean the delay of the report may be due to the wrongly designing of the schema or your query problem, could be your a computation framework or something, that can be a cause. Honestly, I have no idea what is the current technology or what the schemas or things. I have no idea your current approaches. So, but I think this will help you to think another way, like another view of your problems, and with the tools and our designing uh, techniques. I think it will help you. Yeah. Uh, what computer resource do we need? So for the first and second, your uh, laptop or PC is enough. Uh, yeah. So next question is, will this cover system architecturing part when we face from scratch data platform designing in real world? Yes. Uh, will we will show you how to think about the problem, and from the problem we help you to think the what is the solution and how we select the what are the tools and what are the frameworks thing, and draw the architecture diagram, ETL diagram, more things. Yeah, we'll teach you and we will help you for do that as well. So again, my question was data solution. Yes. Uh, I think the question is intermediate layer something. So he's asking, but further clarify, my question was mainly focused towards non-mathematical logic. Data solution on brainstorming ideas could be an example. Okay. Let's say in our platform, some user registration things can happen in our platform or our product, but uh, unfortunately, sometimes the birthdays, again, the age, those data can be minus value, or uh, birthdays could be some wrong dates. Again, birthday value don't match with the age. Some data issues can be happen in our production level, transfer our OLTP transactional layer. So sometimes we need to clear those data, like we need to pre-process those data before insert into a warehouse. Otherwise, the common thing, the common code in machine learning, the garbage in and garbage out thing can happen. So we need a middle layer for clearing part as well. Apart from the data cube or data mart creation, we need another layer for the improve the quality of the data. I think this. I think my answer is you got my answer, or if you have any questions, please ask as well. Uh, any idea what we will doing for the project? So for the first course, we select uh, sorry, yeah, for the first course we select some data we are going to generate, and we plan to generate some uh, data from our side, then different sources, and we will give you the script for generate those data, and then we guide you one by one, like
first week you will do very small thing, then in second week and onwards you will improve that what you did in previous week. So at the end of the course you will have a complete warehouse. That's how we plan our course. So uh, for the first course we plan to do the warehouse, design warehouse. In the second course we plan to give you knowledge to the uh, process data in scale. We give you scale data and things. So then our third course will migrate those into the cloud. DevOps කරගෙන යන කෙනෙක්ට කරන එක ඕකේද? DevOps කරගෙන යන කෙනෙක්ට ඕකේද කියන එක ඔයා කැරිය එක ශිෆ්ට් කරන්න බලාගෙන ඉන්නවනං මට මේකට හරියටම මං හිතන්නේ උත්තරේ මං හිතන්නේ දුලන්ගේ අහන්නේ මං හිතන්නේ දුලන්ගේ අහන්නේ එයාගේ අර ප්‍රීරික්විසිට් ලෙවල් එකකින් ගැලපෙනවද වෙයි කියලා. ඒ කියන්නේ එයාට කරියරයකට මේ වෙනවද කියලා. එතකොට අනිවාර්යයෙන්ම දැන් එතන දෙන්න සිම්පල් ආන්සර් එක තමයි නේ. දැන් අපි අනිවාර්යයෙන්ම ගත්තොත් මෙතන ගොඩක් ලොකු ඩෙවලොප්ස් පාර්ට් එකක් කව වෙනවා, ඔප්ස් පාර්ට් එකක් මේ කොහොම මේ පයිප්ලයින්ස් විදි CI/CD මේ ඔක්කොමත් එක්කනේ. ඒතකොට ඒ ඔක්කොමත් එක්ක මේව කළාට රෙස්පොන්ස් එකක් දෙන්න පුළුවන් නම් දුලංග මං හිතන්නේ ඒක තමයි අහන්නේ. අපි මේකේ ඩෙවොප්ස් පැත්තෙන් ගත්තොත් ඔය පයිප්ලයින් වලට CI/CD කරගන්න විදිය දාගන්න විදිහ කතා වෙනවා. ඊට පස්සේ ඩිස්ට්‍රිබියුටඩ් කම්පියුටේෂන් එක ඩෙවොප්ස් වලට කියන විදිහ කතා වෙනවා. ඊට අමතරව සමහර ඒවා කියන්නේ අපි ඔය Hadoop ඊට පස්සේ Hive ඒ වගේ big data ecosystem එක අපි ඕගොල්ලොන්ගේ ලැප් එකේ රන් කරගන්න පුළුවන් විදිහට හදලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ Docker image ඒ වගේ පාවිච්චි කරලා තමයි. ඊට පස්සේ අපි K8s වලත් Spark optimize කරගන්න විදිහ Spark setup කරගන්න විදිහත් කතා වෙනවා. එතකොට DevOps කරන කෙනෙක්ට ඒ පාර්ට් එක වැදගත්තේ මොකද ඇත්තටම මේක database පැත්තෙන් ස්කේල් කරගන්න විදිහක් තියෙන නිසා ඔව් දැන් මෙහෙමත් මට කමෙන්ට් එකක් දෙන්න පුළුවන්. දැන් අර ඉන්ඩස්ට්‍රි එකේ බලනවනේ software development දන්න, data දන්න, DevOps උත් දන්න, AI දන්න අය හොයන වගේ එකකුත් තියෙනවනේ සුරු නේද? ඔව් ඒක හරි. ඔක්කොම දැනගන්න එක දැන් පාඩුවක් නැති තැනකට ඇවිල්ලා තියෙන අනිවාර්යයෙන් කාලයකුත් තියෙනවා. කොහොමත් මගේ පොයින්ට් එක තමයි දැන් මේ පැත්තෙන් ගත්තොත් DevOps සහ අනිත් පැත්තෙන් data engineering කියන්නේ මම හිතන්නේ ගොඩාක්ම ලංකාවේ underrated skills දෙකක්. රීසන් එක අර ගොඩක්ම Linux knowledge එක cloud knowledge එක ගොඩක් involved වෙන හින්දා ගොඩක් අය මේ skill set එක master කරන්න මේ පොඩක් පෙළඹෙන අඩුයි. මොකද නිකම්ම අපි ගිහිල්ලා course එකක් කරලා අපිට knowledge එක ගන්න බෑ. ආටිකල්ස් කියවන්න ඕන, ගොඩක් ડોකියුමන්ටේෂන් කියවන්න ඕන. ඒතර ඔය ගැන දුලංග ඇත්තටම කතා කරයි බූට් කැම්ප්ස් පටන් ගත්තට පස්සේ කොහමද ඒ වගේ දේවල් වල හිතන්නේ කියලා. මොකද ගොඩක් අපිට අර ස්ට්‍රේට් ෆෝවර්ඩ් chat GPT ගහලා උත්තර අරන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි ඇත්තටම ස්කේලබිලිටි පාර්ට් එකේදී තියෙන්නේ. ඉන්ෆ්‍රා මැනේජ් කරන විදිහ ඒ වගේම දැන් ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඇස් කෝඩ් IAC වගේ දේවල් වලත් කතා කරද්දී මේ තියෙන concepts ඇත්තටම chat GPT ගහලා අපිට අනිත් පැත්තට කෝඩ් ජෙනරේට් කරලා කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසාම තමයි ඇත්තටම ගොඩක් අය පෙළඹෙන්නේ නැත්තේ. එතකොට overall DevOps සහ data engineering කියන දෙකම මට හිතන විදිහට ඇත්තටම ගොඩක් underrated. ඉතින් අනිවාර්යයෙන්ම මේ පැත්ත මාස්ටර් කාට පාඩුවක් වෙන්නේ නැහැ. හරි දුලංග. මම හිතන්නේ ඊළඟ ප්‍රශ්නයක් තියෙනවා මේ language එක ගැන ඔයා කරන් යන්න. response කරන් යන්න. Is Python the only language being used throughout the course, or do we need be fluent in other languages like Scala? So we are planning to do the course using PySpark. If you know Scala, it would be better for your career as well. Somehow, if you know, like Python is actually enough. We are planning to do. We are not planning to move to the Scala things because many of have no idea the Scala and OP. Sometimes the functional programming ideas. I think many of students
not have in proper way. So thing is, if we know to optimize using the PySpark, then I think the from PySpark to Spark that can easily move. So we only focus on the PySpark. Yeah, Python is enough. Any idea Yeah, on thank you. any idea on average salary skills in uh, any idea on average? I think more or less software ඒකට engineer. ඒකට මම යා යා ඒකට මම උත්තරයක් දෙන්න ඇත්තටම දැන් ගොඩක් වෙයි මම රික්‍රූට් ප්‍රොසෙස් එකේ ඉන්න හින්දා සෝ මම බිලීව් කරන විදිහට මේ ඇත්තටම ඩේටා ඉන්ජිනියර්ස් ලගේ ස්කේල් එක පොඩ්ඩක් වැඩි සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් වලට වඩා ඇත්තටම මොකද මේ JD එකත් එක්ක සෝ අපි එකම එක්ස්පීරියන්ස් එක තියෙන කියන්නේ සේම් ටයිම් ෆ්‍රේම් එකත් එක්ක ඔක්කොම බලද්දී සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්ට දෙන සැලරි එකයි ඩේටා ඉන්ජිනියර් කෙනෙක්ට දෙන සැලරි එක ඇත්තටම පොඩි වෙනසක් තියෙනවා ඩේටා ඉන්ජිනියර්ස්ලා පොඩ්ඩක් වැඩිපුර ගන්නවා හැබැයි ඒක ස්කේල් එකක් කියන්න බෑ දැන් සරල අදහසක් දුන්නොත් like 350,000 ඉඳන් ඊට පස්සේ 550,000 වගේ වෙනකන් ඔයාට ඩේටා ඉන්ජිනියර් කෙන රෝල් එකට ගන්න පුළුවන් මම මේක හිතන්නේ සීනියර්ස්ලා නෙමෙයි ඔයා ඔයාගේ ස්කිල් සෙට් එකත් එක්ක සහ කම්පැනියත් එක්ක ඒතකොට හරිම රේන්ජ් එකක් කියන්න බෑ බට් සිම්ප්ලි ගත්තොත් අර වගේ අයිඩියා එකක් දෙන්න පුළුවන් බට් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ට වඩා ඇත්තටම ගොඩක් සැලරි ස්කේල් එක වැඩි ටිකක් වැඩි මොකද මම හයිරින් ප්‍රොසෙස් එකේ ඉන්න හින්දා ගොඩක් වෙලට මට මේක එක්ස්පීරියන්ස් කරනවා okay okay go ahead Dilanga. Okay, so is this the right program for someone looking to transition from software engineering to data engineering? Yes. Yeah, this is a job ready program. So like in our boot in our capstone projects we are going to build you actually not a internship level project actually, so this should be a job ready program. Exactly. Cover- So, to be honest, it will be more than job ready. So, I believe is that it's not just focusing internships. It's more like more enterprise level projects we're trying to capture in Capstone. So it will be more than that. So it's more like how you putting your effort and dedication to go ahead with the program. Yeah. We'll cover Go ahead, Linux Dinanka. and JIT for data engineering. Linux, yeah. Linux, yeah. We'll teach you some level of Linux commands, and JIT in CI/CD pipelining part will teach you JIT, but I think don't expect like 0 to 100 level. Will not teach you. Yeah. So we will give you like the basic set of commands you need for CI/CD part and overall. I mean, like especially Linux for Docker part, like we'll teach you. So when speaking of like end to end, like we are not covering, but we will help you to bring the materials. Like we'll provide the materials to set the ground because with few basic crash courses you'll be able to get some intention, but what you can do is after you getting the basics you can actually master Git and Linux both in while you're doing the bootcamp. I think that's the most necessary thing, right? Correct. I believe that's the most necessary thing. Yeah, so you can practice what you actually getting from your basics to make it like 100% in the production. All right, Dilanga, go ahead. මම IT ඩිග්‍රිය ෆලෝ කරන ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක මේකෙදී මට ඉන්ටර්න් පිරින්ටර්න් ඇප්ලයි කරද්දී හෙල්ප් වෙන්නේ කොහොමද මොන ජොබ් පොසිෂන් එකක්ද ජොබ් එකකට ඇප්ලයි කරද්දී හෙල්ප් වෙන්නේ කොහොමද කියන එකට ආන්සර් එක ඔයාලගේ CV එකට දාන්න පුළුවන් ප්‍රොජෙක්ට්ස් 8ක් හෝ 9ක් හැකතන් එකත් එක්ක කෝස් එක මිනි ප්‍රොජෙක්ට්ස් එක්ක එතකොට මොන ජොබ් පොසිෂන් එකක්ද කියන තැන ඒකට ආන්සර් එක ඩේටා ඔයා ඉන්ටර්න් එකක් නම් ඔයාට ඔයා කොහොමද කෝස් එක ඉවරනම හැමෝම ඩේටා ඉන්ජිනියරින් කියන එක try කරන්න. හැබැයි ඊට අමතරව අර මම කතා කරු BI ඉන්ජිනියර් ETL ඩෙවලොපර් ඒ වගේ ජොබ්ස් තියෙනවා. ඒ ජොබ්ස් ඇත්තටම ඩේටා ඉන්ජිනියර් රෝල් එකේ එක පාර්ට් එකක් වගේ තමයි වෙන්නේ.
එක තමයි ආන්සර් එක. in uh, is computer student both to advanced machine learning module instead of Isru, I think you can answer this. I can find that. What's the name? මේක මට හොයාගන්න බෑ. මං හිතන්නේ මට පෙනෙන ප්‍රශ්නේ මේ අහලා තියෙන්නේ extra Q is it Yeah. comparison Yes, worth yes. okay. I did computer okay. Is computer computer student computer student I think computer science student I think you're referring student to advanced machine learning module instead of mobile app development like I mean degree transfer. I mean, to be honest, I don't think that will make like a huge difference, like doing a machine learning module in your degree. But like after you getting the knowledge, like if you can convert that like into a few projects and build your portfolio, I think that's the most important thing. I don't think adding there and none of us would check your transcript. Okay, none of us check your transcript. Have you done this module in the university? But what we care is that have you done any projects using that? So the projects is the most important thing. Okay. मैं අහලා තියෙන දුලංග if I know Linux also මට ප්‍රශ්නේ ක්ලියර් නම් නැහැ මොකක්ද කියලා Linux පුළුවන් ඒ කෙනා ඉන්නවනම් පොඩක් ප්‍රශ්නේ අහන්න මේ ප්‍රශ්නේ ක්ලියර් මදි එකයි okay එතන ඉඳන් කවර් කරන් යන්න දුලංග මම statistics related degree එකක් කරේ දැන් කරේ data engineering field එකේ career එකකට යන්න IT software engineering degree එකක් ඕනද නෑ ඔයාට ස්ටඩ් කරලා තියෙනවා නම් IIT හෝ software engineering degree එකක් ඕනේ ඔයාට මේ වගේ course එකක් හරි නැත්නම් ඇත්තටම වැදගත් වෙන්නේ මෙහෙමයි ඔයාට experience එකක් තියෙන projects මොනවා හරි කරලා ඔයාගේ CV එක build up කරගන්න පුළුවන් නම් tools framework projects එක ඇති ඔයාට ඇත්තටම ප්‍රොජෙක්ට් වල වැඩ කරලා තියෙන එක තමයි වැදගත්ම දේ වෙන්නේ. I want to be an AML engineer starting fresh, so should I join this or start with foundation in ML course? ඒකට මම උත්තර දෙන්නම් දුලංග. Yeah. So I believe that like starting from here would be best. The reason is that once you know about data, then you can do a lot of things because the foundation for any AML system would be data. Okay. So if you know about data systems, then you can easily adapt it any AI or ML system. So 100% I guarantee that you should start from here and then move into AML boot camps. So what you can do is you can work on these 3 boot camps, or maybe you can complete like 2 boot camps. Then later you can enroll to other AML boot camps of Sukru and you can start from there. Because after you have completed like 2 boot camps, you will have understanding of data pipelines, proper data pipelines, so you can actually use them inside your AML systems and scale them where I can use in the real world, like really real world applications. What are the things, knowledge we get from this all 3 node? I think we answered that response, like that was the whole purpose of this entire session. So if you miss anything, guys, I will upload this to YouTube so you can, get, like you can rewatch this and you can get more knowledge from there. If you do have like, if you miss any points about the curriculum or like modules, tools we covering. Okay. If we have no Linux also, so once again the question is not clear to me. Like, are you asking like, are we teaching Linux? So I think we covered that part. So Linux we will teach up to certain level, Git also, but not end-to-end like a end-to-end crash course of or like from basic Linux and everything, but we'll cover necessary commands
that need to cover Docker part and also for Git like CI/CD pipelines and everything. So that will be necessary for this module. So you will cover that necessary components. As the lecture is from Pygmy, will we get a chance to learn how big data systems operate at Pygmy? Dulanga, it's a very important question for Uh, you. I don't know. how big how big data system operate at Pygmy? So how big data? No, no, no. Honestly, I can't teach you like how the data process at Pygmy, but will teach you like uh, how y- at the end of the course you can think this might be architecture at the Pygmy. This way the Pygmy will handle the massive data. Like the thinking pattern, you will be able to design a big data platform for the Pygmy. Yeah, so this is well the most accurate response because anyway the reason is that there's like intellectual stuff at Pygmy too. So I don't Yeah, think Dulanga capable of giving inside information. Like it's not possible. But he will help you to figure out like how actually like these generic systems works at maybe like Pygmy, Uber, whatever the system, Lyft. So these have like common fundamentals, right? So end of the day, you will be able to design your own system like that. Okay. Will these cover sub areas in data engineering like data catalog? I don't know. Dulanga, maybe you can respond like yes, based yes, on yes. In our first bootcamp will cover data cataloging and lineage as well. Yeah, yes. the. Will you provide job referrals? Will there be any second job outside? Will there be a demo day? Yes. So end of the full in completion of all three boot camps, we will run like a internal hackathon. So from there, you will be awarded based on your performance and everything. So we will, as usual, we will pick the top 10 performance across all the three boot camps, and you will be awarded there, like end of the three boot camps, end of the specialization. So not exactly a demo day, but you will be doing sort of more than a mini hackathon. You will building something end to end there. So regarding job referrals, yes, I will do because like personally, when I figure it out who are the best performance, usually I'm getting a lot of requests from the industry because of the people reaching out to me asking, do you have like known people for machine learning roles, data science roles, and stuff. So hopefully, I'm getting like personally me getting a lot of these requests. So I'm allocating any of the known talents I recognize throughout this as job referrals. So particularly less based on your performance, we will be allocating you like if we getting, but not we cannot guarantee that because it's based on the requirements we're getting through from other clients. Likewise. So yeah, how the program. Could you please could you please expand on how the program facilitate professional networking and industry exposure? Okay, I will respond that. So everything will be online, guys. So technically, whatever you're building, like the projects and everything will be you building individually. So there won't be any group activities because technically like we trying to cover everything individually. So that's what like you can figure it out easily. So not easily, but you will figure it out in the hard way actually. Um, so that's the main reason we are not doing in a group manner. So all the projects, capstones and everything you will process individually. So networking and stuff definitely end of the
3 boot camps. We will run a hackathon, and from there we will do a meetup. So from there, actually, you can present your work. So regarding industry exposure, like I believe like all the tools we're discussing are state of the art, no doubt on that. So what actual systems they use. Um, yeah, so literally like if you can master the capstones and hackathons, that's what actually industry works on. So you don't have to worry on that. Hi, I want to be an AML engineer and I'm new to this. So I'm starting fresh. So should I join? Okay. So as I responded, please first, if possible, please join this one and complete at least 2 boot camps. Then you will have like good understanding of data systems. Then try to move into ML boot camps. So then you know how actually data systems works, and you can use that knowledge to upskill your knowledge, the knowledge you got from AI ML boot camps. Dulang, do we need like any math parts, specific math parts, like except the basic indexing and SQL knowledge? Like, No, just all right, like no, I don't think simple like it's any like aggregation. specific. uh, Yeah, I think aggregation logics, the basic logics. I don't think that any of these will be some like max we can. quartiles, Yeah, those will yeah, help. yeah. So basic operations. I don't think we can name those as maths actually, like typical maths. So I don't think that will be a problem. Is this bootcamp beneficial for someone working in software engineering field? So I think we responded that already. මං currently data analyst කෙනෙක් විදිහට වැඩ කරනවා. මට shift වෙනකොට data engineer role එකට junior level එකට ඉඳන් join වෙන්න ඉඳන් යන්න ඕන නේද? තුල්ලංග maybe Data analyst can කෙනෙක් you මට shift and data engineer role ඔයා දැනට data analyst කෙනෙක් විදිහට වැඩ කරනවා නම් මෙහෙමයි ඔයාට ඔයා හිතලා බලන්න ඔයාට warehouse එකක් හදාගන්න පුළුවන්ද කියලා. අර fact table, dim table දන්නවද? late arrival data වල handle කරගන්නේ කොහොමද? change data capture කරන්නේ ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් තියෙනවා නම් solely change dimension ඔය වගේ දේවල් ගැන අයිඩියා එකක් තියෙනවා නම් ඊට පස්සේ මෙඩේලියන් ආකිටෙක්චර් එක ඒ වගේ දේවල් ගැන අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලට පළවෙනි කෝස් එක ස්කිප් කරන්න පුළුවන් ඇත්තටම. එහෙම නැත්නම් මම රෙකමන්ඩ් කරනවා පළවෙනි එකේ ඉඳන් පටන් ගන්න වේවි. ඔයා data analyst කෙනෙක් කියලා මම හිතන්නේ ඔයා කරලා තියෙන රිපෝටින් නම් විතරයි. මම වැරදි නම් අර එහෙම දන්නවනම් අවුලක් නැහැ. Okay. Do I need Linux knowledge also? I think we responded that already, like Linux and Git stuff. Hi, sir. So once again, guys, don't call any of us sir. So again, Devagado, just call by your names, Isuru or Dulanga. It's like we feel in that way. Can you let us know level of Linux knowledge is needed? I think we already respond for this one. මේ question එක කලින් අහපු එකමද අර statistic degree එකක් කරපු කෙනෙක් මේ same question එකමද ළඟ මේක respond කරා අවුනේ ඔව් නේද? ඔව්නේ okay Linux ගැන අපි කිව්වා මේ ප්‍රශ්නෙට බලන්න දුලංග response එක White papers, industry case studies of the real world system එහෙම discuss කරනවද? ඒ system වල plus point design decisions best practices එහෙම අපිට follow කරන්න පුළුවන්. නැත්තම් එකම case නැහැ සූමාට් එක නෙමෙයි අපි සූමාට් එක ගත්තේ ඔයගොල්ලන්ට මේ කෝස් එක ගැන එක්ස්ප්ලේන් කරන්න තමයි සූමාට් එක ගත්තේ. අපි ඒක නෙමෙයි දිගටම ගෙනියන්නේ. අපේ පළවෙනි කෝස් එක, දෙවෙනි කෝස් එක, තුන්වෙනි කෝස් එක වෙද්දී මිනි ප්‍රොජෙක්ට් එක අපි සාමාන්‍යයෙන් data systems 6ක විතර වැඩ කරයි. real world dataත් එක්ක සමහර පළවෙනි කෝස් එකේදී නම් real world data නැතුව අපි
නෝමල් ඩේට වෙයාහවුස් එකක් තමයි හදන්නේ. එතකොට එතනදි වෙයාහවුස් රියල් වර්ල්ඩ් ඩේට වෙයාහවුස් රියල් වර්ල්ඩ් එකේ තියෙන ඩේටා වෙයාහවුස් ආකිටෙක්චර් සහ ඒවා ඇප්ලයි වෙලා තියෙන විදිය ගැන ඒකෙන් කතා වෙනවා. එතකොට එතකොට ඔය අහලා තියෙන ප්ලස් පොයින්ට් ඩිසයින් ඩිසිෂන්ස් බෙස් පැට්‍රිසස් ටික අපි කියලා දෙනවා. සෙකන්ඩ් කෝස් එකෙත් ඒ විදිහටම තමයි යන්නේ. වයිට් පේපර්ස් කියන එකට නම් ඒකට මට හොනස්ලි ආන්ස එකක් දෙන්න අමාරුයි. එහෙම අප්ඩේටඩ් වයිට් පේපර්ස් ඒක මම try එකක් දෙන්න එකට. හැබැයි ඉන්ඩස්ට්‍රි කේස් ස්ටඩීස් ඇන්ඩ් ආකිටෙක්චර්ස් රියල් වර්ල්ඩ් සිස්ටම්ස් ගැන අපි ඩිස්කස් කරමු. අනිවාර්යෙන් කරනවා. අනිවාර්යෙන්ම YouTube Netflix වල කොහොමද වෙයාහවුස් තියෙන්නේ ඒ වගේ රියල් වර්ල්ඩ් එක්සාම්පල් එකක් අරන් තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඊට පස්සේ තමයි අපි අපේ එකක් හදන්නේ. Thank you. What are the math parts? Math parts ගැන අපි කතා කරා. Linux and Python මූලික දැනුමක් ඕනද මේ boot camp එකට? ඔව් මූලික දැනුමක් ඕන. prerequisites වල අපිට help එකක් දෙන්න. අපි materials වල share කරන්න but prerequisites වලට සමහර tools වලට knowledge එක ඕන. especially Git and Linux අපි cover කරනවා. but යම් knowledge එකක් ඕන ඔයාලට මේක start කරන්න. මං කෝස් එක ෆලෝ කරනවා. මං ඇහුවේ data engineering side එකට move වෙනකොට junior level එකේ ඉඳන් යන්න ඕනේද මේ කෝස් ටයිම් එක ඉවරනකොට මම data analyst role එකේ 1 year experience එකක් cover වෙනවා. move වෙන side එක ගැන මං ඇහුවේ. මං හිතන්නේ data engineering apply කරනවා නම් junior level එක කියන්නේ associate level එකද? මට එතන තියෙන ප්‍රශ්නයක් තියෙනවා මේ මොකක්ද හරියට මෙතන මීන් කරන්න කියලා. කොහොමත් ඔයාට එතන ඉඳන් යන්න නම් මොකද data engineering කියන එකේ වාගේ industry experience එක නැති හින්දා expect කරනවා නම් senior role එකකට යන්න වගේ senior role එකකට යන්න බෑ. ඔයාට typical data engineering role එකකින් ඉඳන් තමයි යන්න වෙන්නේ. How to submit projects in other courses. එතකොට projects හැම එකකදීම අපිට අපි ඔයාලට file request එකක් දෙනවා. එතකොට අපේ file request එක තුළ ඔයාලට ඔක්කොම codes and reports ඔක්කොම zip කරලා ඔයාලට ඒ file request එකට upload කරන්න පුළුවන්. එතනින් පස්සේ අපි ඒවා evaluate කරනවා. හරි. එතකොට අපිට ඔය questions ටික තමයි තියෙන්නේ. තව questions තියෙනවද? එහෙම නැත්නම් guys once again thank you for joining. Yeah. So thank you guys ඔක්කොම join වුණාට. ඉතින් අපි මේක අනිවාර්යයෙන්ම YouTube එකට අප්ලෝඩ් කරනවා. එතකොට මේකේ මිස් වෙච්ච දේවල් තියෙනවා නම් ඔයාලට ඒක කවර් කරගන්න පුළුවන්. සහ WhatsApp group දෙකක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා ඇති කියලා හිතනවා. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම මේ links ටික දාලා තියන්න. ඒකට join කරලා join වෙන්න. ඒකේ ඔක්කොම details share කරනවා ඉස්සරහට එන දේවල් ගැන. ඉතින් ප්‍රශ්න තියෙනවා නම් ඒකේ දාන්න පුළුවන්. ඔක්කොම share ගන්න පුළුවන්. I'm not familiar with Linux. Can I do this boot camp without any problem? Rolanga, how we can respond for that? Yes. Simple answer is yes. Yeah, okay. You can. Simple answer is yes. All you need is the motivation. Yeah. Yeah. I believe too. Okay. Yeah. Okay. Any more questions, guys? We still have like 60. I think our time limit is completed now. It's almost 9 p.m. So there are no open questions. Yeah. Are we going to learn SQL scripting or Python-based ETL? Luanga, good question. SQL scripting or Python. Yes. So we'll start with SQL scripting in our first course, and while the data getting scale, like the data how
Okay, we start with small data set. Then we will show you now the data generation is high. The 4V concepts will give you experience that 4V experience, and then we'll guide you why we need to move from SQL scripting to Python based ETL, plus why we need to select ETL tool, what are the factors we need to consider when selecting the ETL tool. Likewise, we'll start with a small point and uh, move with the data and your knowledge for the uh, Hmm. yeah. Yeah, thank you, Dalanga. As an experienced data engineer, what are your thoughts on the future of data engineering, and what should you suggest focusing for long term growth starting with this bootcamp? So before Dulanga, I will respond on that. So my 2 cents on this question. So because I work on every domain, okay, I work with all other engineers because I'm working with multiple teams. So what I believe is that like with this AI hype, we talking that every role can be replaced, but I believe the more, I mean, irrespective of all these, the percentage of effect for each of these roles we're talking with AI, I think data engineering is like one of the least roles apart from like DevSecOps kind of roles, because the amount of complexity, the decision making you need to take, especially architecturing and stuff, you cannot do with AI. So, because based on any of your like silly mistakes or bad decisions, like your entire company would cost millions or $1 billion. So I believe that future is very safe because the less affect. And what I believe is that with AI, we are generating more data now. So more data means more jobs. So this is what I believe. So Dulang, if you do have like any better response on top of that, please. Yes, Isuru, I am agree with you. Yeah, actually, uh, like if data there, job job is secure. So now the data generation is high, and all are now depends on the data. So every company need analytics and analyze analytics and their decision making. They're going to build up production level machine learning models and agentic platform things, but they don't know how to manage the data. So because of that, data engineer role will exist. Yeah. Yeah, makes sense. All right, guys. I think we responded over like 80 questions. Thank you, Dulanga. ඉතින් ඔයාලා හැමෝටම join වුණාට thank you once again. මේ ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන්ම අපිට WhatsApp group එකේ send කරන්න පුළුවන්. ඒකෙදී අපි discuss කරමු තව ප්‍රශ්න තියෙනවා නම්. So ඉතින් මේ session එක අපි දැන් ඉවර කරනවා. but මේකේ ඔයාලට message තනක් තියෙනවා නම් syllabus එක කොහේ හරි ඒ ඔක්කොම අපි YouTube එකට upload කරලා so ඉතින් inform කරන්න. ඉතින් ඔයාලට cover කරගන්න පුළුවන්. So once again, thank you so much, guys. ඔයාලා join වුණාට හිතනවා ඔයාලා හැමෝම මේ boot camp එක එහෙම නැත්නම් sorry specialization එකට join වෙයි කියලා. මොකද ගොඩක් වටින දෙයක් ඒ මොකද ලංකාවේ පළවෙනි තවට තමයි මේ වගේ දෙයක් වෙන්නේ. එක boot camp එකනේ boot camp තුනක් ඇත්තනම specialization එකක් විතරම end to end කතා කරන. ඉතින් ගොඩක් හොඳ experience එකක් වෙයි. ඉතින් ඉතින් පළවෙනි එක පටන් ගන්නවා ජූන් 6. හැබැයි ඔයාලට පුළුවන් ඉක්මනටම ගිහිල්ලා අදවලට රෙජිස්ටර් වෙන්න. මොකද early bird offer එක තියෙන්නේ මෑ 25 නරම් විතරයි. එහෙනම් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. ඔයාලට හොඳ discount එකක් ගන්න පුළුවන් early bird period එක නිසා. See you guys.